අපි යමු වැඩට. අයිබෝන් ළමයි සුබම සුබ උදෑසනක්. අපි අද මොනි ෆාස්ට් ට්‍රැක් එකේ අද දවස කවද්ද? සන්දාගරව බ්‍රහස්පතින්දනේ. අද බ්‍රහස්පතින්ද කියලා කියන්නේ අද බ්‍රහස්පතින්දනේ. ඔව්. 4. හරි එතකොට මේ 4 තමයි 4 වෙනි දවසේ තමයි තියෙන්නේ අද. ඉතින් අද දවස ගත්තට පස්සේ අද තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය ගැන ටක් ගාලා මේක වෙලාව ඇතුළතදී මතක් කරගන්න. ප්‍රභා සංශ්ලේෂණය ෆොටෝසින්තසිස්. හරි මේ විදිහට ඔයගොල්ලෝ කවදාවත් මේක ඉගෙනගෙන නැතුව සමහර වෙලාවට ඉගෙනගෙන නැතුව ඇති මතක් කිරීම කෙසේ වෙතත්. හරි ප්‍රභා සංශ්ලේෂණය කියන එකේ ළමයි ගත්තට පස්සේ ඒකේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රභා කොටස, අනිත් එක තමයි සංශ්ලේෂණය කොටස. ඉතින් ඒ කියන්නේ මේකේ මේ ආලෝකය භාවිත කර ප්‍රභා කියලා කියන්නේ ආලෝකයනේ. හරිද? ඒක භාවිත කරලා මොන හරි එකක් සංශ්ලේෂණය කරන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ ප්‍රභා සංශ්ලේෂණයේදී අනුව කතා කරන්න තියෙන දේවල් ටික ගත්තට පස්සේ මේ ප්‍රභා කියන කොටසට අයිති වෙන්නේ ඔය ආලෝක ප්‍රතික්‍රියාව කියන එක, ලයිට් රියැක්ෂන් කියන එක. ඊට පස්සේ වෙන්න මේ සංශ්ලේෂණය කියන එක ආකාර දෙකකට සිද්ධ වෙන්න පුළුවන්. ඒ තමයි C3 පතේ කියන එක ඔස්සේ සංශ්ලේෂණය සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් C4 පතේ කියන එක ඔස්සේ සංශ්ලේෂණය සිද්ධ වෙන්න පුළුවන්. හරි ප්‍රභා සංශ්ලේෂණයේ මුලින්ම දැනගන්න ඕනේ ඔන්න ඔය මූලික දේ. ඉතින් ඔය විදිහට සංශ්ලේෂණය කියන එකේදී සිද්ධ වෙන්නේ මේ විදිහට මේ හරි කාබන් ඩයොක්සයිඩ් සහ ජලය කියන ඒවා එකතු කරලා C6H12O6 සහ ඔක්සිජන් කියන ඒවා නිපදවන එක. එතකොට ළමයින්ට මෙතනදී පේනවා ළමයි මෙන්න මේ විදිහට මේ සරල අණු භාවිතා කරලා මේ වගේ සංකීර්ණ සංයෝග සංශ්ලේෂණයක් තමයි සිද්ධ වෙන්නේ. ඒකින්ද මෙතනදී සිද්ධ වෙන්නේ සංකීර්ණ සංයෝග සංශ්ලේෂණය කියන එක. සංකීර්ණ සංයෝග සංශ්ලේෂණය කියලා කියන්නේ ළමයි හරි සංවෘතිය මොකද්ද මොන වෘතියද? සංවෘතිය. හරිද? අපි ඉංග්‍රීසි වලින් මේකට කියනවා ඇනාබොලිසම් කියලා. හරි එතකොට ළමයි දන්නා මේ ප්‍රභා සංශ්ලේෂණයේදී මෙන්න මේ විදිහට මේ වැඩේ සිද්ධ වුණාට ඒක තනි පියවරකින් කරන්න බෑ. පියවර ගණනාවක් ඔස්සේ ගිහිලා තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ සරල අණු වලින් සංකීර්ණ සංයෝග සංශ්ලේෂණය කරන එන්සයිම් උත්ප්‍රේරිත සංවෘත්තීය ප්‍රතික්‍රියා මාලාවක තමයි ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ. ඉතින් ඔය ළමයි දන්නවා සංවෘත්තීය ක්‍රියාවලිය සිද්ධ කරගෙන යන්න අරිද ශක්තිය අපිට අවශ්‍යයි. අන්නේ ශක්තිය ලබා දෙන ශක්ති ප්‍රභව විදිහට ක්‍රියා කරන ළමයි ආලෝකය. ඉතින් මෙන්න මේ ආලෝක ප්‍රතික්‍රියාවේදී මේ ප්‍රභා සංශ්ලේෂණය කරගෙන යද්දී ළමයිට පේනවා ඇති ඒකට ඒ ශක්තිය අවශ්‍යයි. ඉතින් ඕකට අවශ්‍ය ඔය සංවෘත්තීය ප්‍රතික්‍රියා කරන්න ශක්තිය අවශ්‍යයි. අන්නේ ශක්ති ප්‍රභවයේ විදිහට මේ ආලෝක ප්‍රතික්‍රියාවේදී ළමයි ATP නිපදවීම සිද්ධ වෙනවා. ඊට අමතරව ළමයින්ට පේනවා ඇති මෙන්න මේ විදිහට මේ අවසානයේදී වෙන්නේ මේ කාබන් ඩයොක්සයිඩ්ව මේ ජලයේ තියෙන හයිඩ්‍රජන් මගින් ඔක්සිහරණය කරන එක. කාබන් ඩයොක්සයිඩ්ව ජලයේ තියෙන හයිඩ්‍රජන් මගින් ඔක්සිහරණය කරලා තමයි කාබෝහයිඩ්‍රේට් හදලා තියෙන්නේ. එතකොට ඒ සඳහා අවශ්‍ය ඔක්සිහාරක බලය හරි ඔක්සිහාරක බලය ලබා දෙන ළමයි NADPH. මේක මතක තියාගන්න හරි ලේසියිනේ ළමයි. අර NADH කියලා එකක් තියෙනවා NADPH කියලා එකක් තියෙනවා. එතකොට මේකෙන් අර ප්‍රභා සංශ්ලේෂණය නැත්නම් ෆොටෝසින්තසිස් එකේදී ඕන වෙන්නේ NADPH NADH එහෙම නෙමෙයි. ඒතර ATP මගින් ප්‍රතික්‍රියා සිදුවීම සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. NADPH මගින් ප්‍රතික්‍රියා සිදුවීම සඳහා අවශ්‍ය ඔක්සිහාරක බලය ලබා දෙනවා. ඉතින් ඕකෙදි ළමයි මෙන්න මේ විදිහට ATP සහ NADPH නිපදවීමේ ක්‍රියාවලිය ගත්තට පස්සේ ඕක සිද්ධ වෙන්නේ ඉලෙක්ට්‍රෝන ගලණය කියන එක මගින්. හරි හරිත ලවයේ තෛලකොයිඩ ආශ්‍රිතව සිදුවන ඉලෙක්ට්‍රෝන ගලණය කියන එකෙන් තමයි ළමයි සිද්ධ වෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන ගලණය කියන එක අපිට ආකාර දෙකකට මෙන්න මේ විදිහට ටක් ගාලා බෙදන්න පුළුවන්. හරි එකක් තමයි මේ විදිහට මේ රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය කියන එක මගින් ඔය විදිහට නිබදනවා.
ඊට පස්සේ අනිත් එක තමයි ළමයි මෙන්න මේ විදිහට චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනය. හරි බං කියලා තියෙනවා බයොලොජි වලදී ඉලෙක්ට්‍රෝන කියන ඒවා සඳහන් කරන අර කෙටියට E අකුර විතරක් දාන්න බෑ කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ රේඛී ඉලෙක්ට්‍රෝන ගලනය කියන එක ගත්තට පස්සේ මේ රේඛී ඉලෙක්ට්‍රෝන ගලනය කියන එක සිද්ධ වෙන්නේ හරිත ලවේ තෛල කොයිඩ ආශ්‍රිතව චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනය කියන එක සිද්ධ වෙන්නේ නැත්නම් මේ හරිත ලවේ මේ මෙහෙම ගමුක හරියටම ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට රේඛී ඉලෙක්ට්‍රෝන ගලනය කියන එක සිද්ධ වෙන්නේ හරිත ලවේ තියෙන ග්‍රැනා ආශ්‍රිතව හරි අපේ සිලබස් එකේ ඔය ග්‍රැනා කියන එකයි අන්තර් පංජර මේ පංජර කණිකා කියන වචනේ දෙකම පාවිච්චි වෙනවා. ඉතින් වඩා හොඳ වචනේ සහ ඉතින් තේරෙන වචනේ ග්‍රැනානේ. ඉතින් ඒකින්ද අපි ග්‍රැනා කියන වචනේ භාවිතා කරමු කිසි ගැටලුවක් වෙන්නේ නැහැනේ. එතකොට මෙන්න මේ විදිහට රේඛී ඉලෙක්ට්‍රෝන ගලනේ හරිත ලවේ ග්‍රැනාවල තමයි සිද්ධ වෙන්නේ. ග්‍රැනා ආශ්‍රිත විදස්සේ රේඛී ඉලෙක්ට්‍රෝන ගලනය කියන එක ප්‍රධාන වශයෙන් මේ චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනය කියන එක සිද්ධ වෙන්නේ ඔය ග්‍රැනා එකිනෙක සම්බන්ධ කරලා තියෙන හරිත ලවේ අන්තර් ග්‍රැනා සූස්තර කියන ඒවා ආශ්‍රිතව. ඉතින් මෙන්න ඉදිරිය මේ රේඛී ඉලෙක්ට්‍රෝන ගලනය කියන එක සිද්ධ වෙන මේ හරිත ලවේ ග්‍රැනාවල තියෙන ප්‍රධාන වශයෙන් PS2 කියන ප්‍රභා පද්ධතියයි PS1 කියන ප්‍රභා පද්ධතියයි ප්‍රධාන වශයෙන් දායක වෙනවා. ඉතින් මෙන්න මේකෙදි මේ PS2 කියන ප්‍රභා පද්ධතිය ළමයි දන්නවා P680 කියන විශේෂිත ක්ලෝරොෆිල් යන යුගලේ තියෙන්නේ. ඊට පස්සේ PS1 කියන එක ගත්තට පස්සේ ඒකේ තියෙන්නේ P700 කියන විශේෂිත ක්ලෝරොෆිල් යන යුගලේ. ඔය ටික ඔක්කොම අන්තර්ගත වෙන්නේ ප්‍රභා පද්ධතියක් ඇතුළේ ළමයි. ඉතින් වෙන්න මේ ප්‍රභා පද්ධතියක් සරලව අපි පොදු ව්‍යුහය මේගොල්ලන්ගේ පොදු ව්‍යුහය අපි කතා කළොත් එහෙම මෙන්න ඉතින් අර සොසේජස් බනිස් එකක් වගේ. හරිද? සොසේජස් බනිස් එකක්. ටක් ගාලා මතක් කරගන්න නැත්නම් හොට් ඩොග් එකක් වගේ. හරිද? කො හොට් ඩොග් එකක් කියලා කියන්නේ මොකක්ද? හොට් ඩොග් එක. හොට් ඩොග් එක කියන එක දන්නේ නැහනේ. එහෙම ඒවා කාලා නැහනේ. මොනවාද හොට් ඩොග් කියලා කියන්නේ? උණු බල්ලෙක්. බල්ලා උණුයි. hot dog මේ තියෙන්නේ එන්න මේකක් තමයි hot dog එකක් කියලා කියන්නේ. හරි. වටේට බනිස් එක තියෙනවා මැද තියෙනවා උණු බල්ලා. හරිද? අන්න ඒ වගේ තමයි. දැන් මේකෙන් අපිට ටක් ගාලා තේරුම් ගන්න පුළුවන් ප්‍රභා පද්ධතියක් කියන්නේ මොකක්ද කියන එක. මේ තියෙන්නේ බඩු. හරි. කොහොමද? දැකලා තියෙනව නේද? එතකොට මේ වටේ තියෙනවනේ බනිස් එක. හරි. වටේ තියෙන බනිස් එක. එතකොට ඒක තමයි නම ප්‍රභා පද්ධතියක මේ ආලෝකඵල ලබා ගැනීමේ සංකීර්ණය වගේ ක්‍රියා කරන්නේ. මැද ඉන්න උණු බල්ලා ඉන්නවා. හරිද? අන්න ඌ හරියට වැඩ කරන්නේ. හරි. අන්න ඌ හරියට වැඩ කරන්නේ මේ අපි කියනවා මේ ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය කියලා. හරි? ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය. හරිද? ඒතර එහෙමනේ වැඩේ වෙන්නේ. හරි. එතකොට අන්න ඒ වගේ තමයි. හරි. පොඩ්ඩක් බඩත් ඇවිස්සුනක් දන්නේ නේද? හරි. එතකොට මෙන්න මේ විදිහට ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය වෙන්නේ ඔන්නෝම ටක් ගාලා මම යාව රූපේ පෙන්නන්නම්. මම මෙතන අඳින්න වෙලා ගන්නේ නැතුව අපේ කැම්බෙල් රාජයාට ගියා අපි ඔන්න. ඇයි මේ typical windows not responding. ඇයි MacBook එකක් ගන්න පුළුවන් ඒ වගේ ports නැහැනේ. අන්න ඒකයි වැඩේ. ඉතින් මේකට ගහන්න ports ඕනේ. සෑහෙන ප්‍රමාණයක් HDMI port එකක් ඕනේ. USB ports දෙකක් ඕනේ. ඔව්. එච්චර නෑ MacBook එකේ ports. ඉතින් අවුලක් නෑ. ඉතින් මේක shape එකේ පාවිච්චි කරන්න පුළුවන්. මේකත් මේ ස්ටක් වෙනාට මේ i7 laptop එකක්. එහෙම තමයි ඉතින්. typical Windows. අන්දන්නේ ඇයි හේතුව කියලා.
මෙන්න තියෙනවා ඒ උණු බල්ලා වගේ එක ලස්සනට වට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ හරි වටේට තියෙනවා. හරි වටේට ලස්සනට තියෙනවා. හරි මේ සම්පූර්ණ වටයක් කැරකිලා තියෙන එකක් තමයි මේ මැදින් කපලා ඔයාට කපපු පැත්ත දිහා පෙන්ලා තියෙන්නේ. මේ විදිහට වටේට තියෙනවා ළමයි අර බනිස් එක වගේ එක. ඒක තමයි ආලෝක පළ ලබා ගැනීමේ සංකීර්ණය. ඊට පස්සේ මැද තියෙනවා අර උණු බල්ලා වගේ එක ලස්සනට හරි හොට් ඩොග් එක. ඒ වගේ මේ විදිහට ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණ රියැක්ෂන් සෙන්ටර් කම්ප්ලෙක්ස් තියෙනවා. ඉතින් එතකොට මේගොල්ලන්ගෙන් කරන්නේ අර ආලෝකයේ ශක්තිය අරගෙන එන ෆෝටෝන මෙන්න මේ විදිහට ආලෝක ඵල ලබා ගැනීමේ සංකීර්ණය මගින් ලබා ගන්නවා. ලබාගෙන ඉවර වෙලා ඒකේ තියෙනවා මේ ආලෝකයේ තියෙන ශක්තිය ලබා ගන්න පුළුවන් විශේෂිත ප්‍රභා සංශ්ලේෂක වර්ණ කණු ඒවා මගින් ලබාගෙන අතින් අතට මාරු කරලා අවසානයේදී මෙන්න මේ විදිහට ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයේ ඉන්න විශේෂිත ක්ලෝරොෆිල් ඒ අණුව නෙවෙයි. හරි. අණුව නෙමෙයි. හරි. වාක්‍ය නිවැරදි කරන්න. අණුව නෙවෙයි. මොකක්ද? විශේෂිත ක්ලෝරොෆිල් ඒ අණුව නෙවෙයි. මොකක්ද? නිවැරදි කරලා ලියන්න. නිවැරදි කරලා ලියන්න. ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයේ ඉන්න විශේෂිත ක්ලෝරොෆිල් ඒ අණුව නෙවෙයි. මොකක්ද? අණු කියන් අණු යුගලය මේ දෙන්න ඉන්නනේ කපල් එකක් ඉන්නේ. හරි කපල් එකක් ඉන්නේ. ඒතර අන්න ඒගොල්ලන්ට ලබා දෙනවා. ඉතින් මේ ලබා දෙන විශේෂ ක්ලෝරොෆිල් අණු යුගලය P700ද P680ද කියන එක ඒ ප්‍රභා පද්ධති වර්ගයේ මත පදනම් වෙනවා. PS1 P700 PS2 නම් P680. ඊට පස්සේ ඒගොල්ලන්ට දුන්නාට පස්සේ ඒ ලැබුණු ශක්තිය හමු එයාගේ තියෙන විශේෂිත එයාගේ තියෙන ඒ ඉලෙක්ට්‍රෝන අධික ශක්තිය හමුවේ උද්දීපනය වෙනවා. හරි උද්දීපනය වුණාට පස්සේ මෙයාව අතරලා යන්නේ යද්දිම ටක් ගාලා මෙයාව ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙන් අල්ලගෙන එයාව නිකන් අර නේද අල්ලගෙන විශේෂිත ඉලෙක්ට්‍රෝන පරිවාහක අණු ශ්‍රේණියක් ඔස්සේ කියන්නේ තෛලකොයිඩ පටලේ තියෙන ඉලෙක්ට්‍රෝන පරිවාහක අණු ශ්‍රේණියක් ඔස්සේ ගමන් කරනවා. ඉතින් ඉලෙක්ට්‍රෝන පරිවාහක අණු ශ්‍රේණියක් ඔස්සේ ගමන් කරනවා. එතකොට මොකක් වෙනවද? අන්න ඒ විදිහට මේ P680 නිදහස් වෙච්ච වෙන ඔහම යන්නේ. P680 නිදහස් වෙච්ච ඉලෙක්ට්‍රෝන අධිශක්ති ඉලෙක්ට්‍රෝන මෙන්න මේ විදිහට ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙන් අල්ලගෙන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ශ්‍රේණියක් ඔස්සේ යවට පස්සේ අරගේ තියෙන ශක්තියේ අරගේ තියෙන අධික ශක්තිය එළියට මෙහෙම ගන්නවා. හරි අරගත්තට පස්සේ අන්න ඒ ශක්තියෙන් ATP නිපදවීමක් සිද්ධ වෙනවා. ඒක එහෙම වෙද්දී ඊට පස්සේ අපිට අග්ගාලා එන්න ඕනේ මෙන්න මේ P680 ගාවට. P680 න් ඉලෙක්ට්‍රෝන නිදහස් වුණාට පස්සේ P680 කියන එක්කෙනාගේ ඉලෙක්ට්‍රෝන හිඟයක් ඇවිල්ලා එයා P680 ධන බවට පත් වෙනවා. එයා P680 ධන බවට පත් වෙනවා. එතකොට එතනින් එහාට P680 ධන වෙලා ඉන්න අවස්ථාවේදී එයාට කොච්චර දුරට ඊළඟට ශක්තිය ආවත් එයාගේ අර උද්දීපනය වෙලා ගැලවෙන්න ඉලෙක්ට්‍රෝන ඉතුරු වෙන්නේ නැහැ. ඒක නිසා ඊළඟට එයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන ගලවන්න නම් මුලින්ම එයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන හිඟේ පියවන්න ඕනේ. අන්න ඉලෙක්ට්‍රෝන හිඟේ පියවන්න PS2 පද්ධතිය ආශ්‍රිතවට මෙන්න මේ විදිහට ජල අණු ඇවිල්ලා එයාව එන්සයිම මගින් කෑලි වලට කඩනවා. ළමයි ඔතනදී සිද්ධ වෙන ප්‍රතික්‍රියාවට අපි එන්සයිම උත්ප්‍රේරිත මොකක් කියලාද කියන්නේ? හරියටම කියන්න බලන්න. එන්සයිම උත්ප්‍රේරිත මොකක්ද ඔන්න ඔතන සිද්ධ වෙන්නේ? ටක් ගාලා කියමු. එන්සයිම් උත්ප්‍රේරිත මොකක්ද හරියටම වෙන්නේ? හරි ජල විච්ඡේදනයද ජලය විච්ඡේදනයද? එන්සයිම් උත්ප්‍රේරිත ජල විච්ඡේදනයද ජලය විච්ඡේදනයද? ජල විච්ඡේදනය කියලා කිව්වොත් ළමයි 2027 රිවිෂන් එක පටන් ගන්නවා ළමයි. ඔයගොල්ලන්ගේ එක්සෑම් එක ඉවරුණ ගමන් ඒ කියන්නේ අගෝස්තු මාසේ නැහැ. හරි අගෝස්තු වලට පස්සේ තියෙන සැප්තැම්බර්නේ. සැප්තැම්බර් මුලම සතියේ 2027 රිවිෂන් එක පටන් ගන්නවා.
ටෙලිග්‍රෑම් චැනල් එකක් තාම 2027 රිවිෂන් එකට හදලා නැහැ. ඒකට ජොයින් වෙලා මේ කියන්නේ දැන්ට අපේ ටෙලිග්‍රෑම් channel වලට ජොයින් වෙලා ඉන්න. හරි දැනුවත් කිරීම. ඕකේ. එතකොට මේ හරි එතකොට මේතනදී සිද්ධ වෙන්නේ ළමයි එන්සයිම මගින් උත්පේරණය කරලා ජලය කෑලි කෑලි වලට කඩන එක. ඒක හින්දා අපි එතනදී කියනවා ජලය විච්ඡේදනය කිය. හරිද? මේක පිළිබඳව අපි පැහැදිලි කරපු ඉතාම හොඳට පැහැදිලි කරපු YouTube short එකකුත් තියෙනවා. TikTok එකේ වීඩියෝ එකකුත් තියෙනවා. ඕගොල්ලන්ට ඕනනම් ඒක බලන්න පුළුවන්. හරිද? එතකොට මේ ජලය විච්ඡේදනය පැහැදිලිද? ඒක වැඩේ හරි. එතකොට ජලය විච්ඡේදනය වෙලා ජලය කෑලි කෑලි වලට කඩලා එයාගේ එතනදී නිදහස් වෙන ඉලෙක්ට්‍රෝන කියන ඒවා මෙන්න මේ P680 ඉලෙක්ට්‍රෝන හිඟිය පියවන්න ලබා දෙනවා. ලබා දුන්නාට පස්සේ අන්න P680ට නැවතත් සුපුරුදු විදිහට වැඩ කරගෙන යෑමේ හැකියාව තියෙන. ඉතින් දිගටම මේ ක්‍රියාවලිය මෙහෙම වෙනවා. හරි. එතකොට උතනින් ATP නිපදවීම සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ වගේම ක්‍රියාවලියක් සිද්ධ වෙනවා PS1 ප්‍රභා පද්ධතිය ආශ්‍රිතව. එයාටත් ආලෝකය ලැබිලා ඒ ආලෝකයේ තියෙන ඒ ෆෝටෝනෙන් ලැබෙන ශක්තිය මේ විදිහට ආලෝකඵල ලබා ගැනීමේ සංකීර්ණයේ ඉන්න වර්ණ කණු මගින් ලබාගෙන ඊට පස්සේ අවසානයේ ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයෙන් විශේෂිත ක්ලෝරොෆිල් යනු යුගලය වන P7ට ලබා දෙනවා. P7 ඊට පස්සේ ඒ ශක්තිය හමුවේ උද්දීපනය වුණාට පස්සේ ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන උද්දීපනය වෙලා ඉලෙක්ට්‍රෝන එතනින් ගැලවිලා යනවා. ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහකය මගින් ඒ ඉලෙක්ට්‍රෝන අල්ල ගන්නවා. අර ඉලෙක්ට්‍රෝන පරිවාහක ශ්‍රේණිය නෙමෙයි වෙනත් ඉලෙක්ට්‍රෝන පරිවාහක ශ්‍රේණියක් ඔස්සේ ගෙනියලා අන්න ඒ ඉලෙක්ට්‍රෝන ටික ඊට පස්සේ අවසානයේ NADP+ කියන එක කෙනාට ලබා දෙනවා. එතකොට අන්න එතනදී එන ඉලෙක්ට්‍රෝන පරිවාහක ශ්‍රේණිය ඔස්සේ ගිහිල්ලා එන ඉලෙක්ට්‍රෝනයි NADP+ කියන එක කෙනයි. මෙන්න මේ විදිහට PS2 ප්‍රභා පද්ධතියේ ජලය විච්ඡේදනය වෙද්දී නිදහස් වෙච්ච H+ එතන H+ ටික මෙතෙන්ට අරගෙන ඇවිල්ලා අන්න ඒ ටික ඔක්කොම NADP+ උයි අතනින් නිදහස් වෙච්ච H+ උයි මෙහෙන් ආපු ඉලෙක්ට්‍රෝනයි ඔක්කොම ටික එකතු වෙලා මෙන්න මේ විදිහට NADPH කියන එක කෙනා හදනවා. ඒ හදන ප්‍රතික්‍රියාව උත්පේරණය කරන එන්සයිමේ නම හරිම වැදගත් NADP+ රිඩක්ටේස්. දැන් ඉංග්‍රීසි වලින් දැන් මෙතනදි සිද්ධ වෙන්නේ NADP+ කියන එක නා ඔක්සිහරණය වෙනවා කියන එක. ඉංග්‍රීසි වලින් ඔක්සිහරණයට කියන්නේ ළමයි රිඩක්ෂන්. ඒතකොට NADP+ කියන එක නා රෙඩියුස් වෙන එක. අන්න ඒක උත්පේරණය කරන එන්සයිමේ නම තමයි ළමයි NADP+ රිඩක්ටේස්. මේ එන්සයිමේ නමේ NADP+ ගේ ධන අගුණ තිබ්බේ නැත්තම් එතකොට ඒ එන්සයිමේ නම වැරදි ළමයි. හරිද? වැරදි. ඒක උත්තරේ විදිහට ගන්න බෑ. එතකොට මේ අන්න එහෙම තමයි වැඩේ යන්නේ. ඉතින් ඔය විදිහට වැඩේ වෙද්දී ඉතින් ඔය දේ ඔක්කොම සිද්ධ වෙන්න උදව් වුණේ මේ P790න් උද්දීපනය වෙලා නිදහස් වෙච්ච ඉලෙක්ට්‍රෝන අන්න ඒ ඉලෙක්ට්‍රෝන නිදහස් වුණාට පස්සේ P700ටත් ආපහු P700 ධන විදිහට එයාගේ ඉලෙක්ට්‍රෝන හිඟයක් ඇති වෙනවා. අන්න ඒ ඉලෙක්ට්‍රෝන හිඟය පියවන්න මොකක් වෙනවද? PS2 පද්ධතිය නිදහස් වෙලා ඉලෙක්ට්‍රෝන පරිවාහක දාමය ඔස්සේ ඇවිල්ලා හරි මෙන්න මෙතන නැවතිලා ඉන්න ඉලෙක්ට්‍රෝන භාවිතා වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන භාවිතා කරලා තමයි P700 ධන අණුවේ හරිද දැන් ඉලෙක්ට්‍රෝන හිඟේ පියවලා යාව නැවතත් P700 අණුව බවට පත් කරන්නේ. එතකොට තමයි මේක ලස්සන්ට මේ ක්‍රියාවලිය ලස්සන්ට ෆන්ක්ෂන් වෙන්නේ. පැහැදිලිද? ඉතින් ඔන්න ඔය ක්‍රියාවලිය වෙද්දි ළමයි ඊටම පැහැදිලි අවශ්‍ය වෙන ඒ කියන්නේ ප්‍රතික්‍රියාව සඳහා අවශ්‍ය වෙන මේ බලන්න. හරි? ප්‍රතික්‍රියාව සඳහා අවශ්‍ය වෙන ATP හදාගෙන තියෙන්නේ NADPH හදාගෙන තියෙන්නේ ඊට අමතරව ජලය කියන එක්කෙනා වැය වුණා. හරි ජලය වැය වුණා. ඒ වගේම ජලය වැය වෙලා ඊට පස්සේ ඔක්සිජන් සෑදීම සිද්ධ වුණා. තාම හැබැයි කාබන් ඩයොක්සයිඩ් වැය වෙන තැනක්වත් ඊට අමතරව ග්ලූකෝස් හැදෙන තැනක්වත් අපි දැක්කේ නැහැ. ඒක හින්දා ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියන එක තාම ඉවර නැහැ. ඔව් ඉතින් හරි තාම මේ අපි කතා කරේ මේ ප්‍රභා සංශ්ලේෂණය අදාළ ආලෝක ප්‍රතික්‍රියාව කියන එක විතරයිනේ. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට වැඩ ටික ලස්සන්ට සිද්ධ වෙනවා. හරිනේ? හරි. ඊට පස්සේ දැන් වැඩි කියන ළමයි මේ විදිහට දැන් මේ ක්‍රියාවලිය සිද්ධ වෙද්දි ළමයි ඔන්න ඔය විදිහට අපි කතා කරේ රේඛී ඉලෙක්ට්‍රෝන පරිවහනයකින් රේඛී ඉලෙක්ට්‍රෝන ගලණය කියන එකනේ. එතකොට ඔන්න ඔය ක්‍රියාවලියදී ළමයි ATP හැදෙනවා අපි දැක්කා. NADPH හැදෙනවා අපි දැක්කා.
එතකොට මට කියන්නකෝ බලන්න මෙන්න මේ විදිහට මේ හැදෙන ATP සහ NADPH සංඛ්‍යාව නොතනින් සමානයිද නැත්නම් කවුරු හරි කෙනෙක් වැඩිපුර හැදෙනවද? වැඩිපුර හැදෙනවා නම් කවුද වැඩිපුර හැදෙන්නේ? හරි. මොකද්ද වෙන්නේ? මේ හැදෙන ATP ගානටම NADPH ගාන හැදෙනවා. හරිද? එතකොට මොකද අර අපි දැක්ක ඒ රේඛී ඉලෙක්ට්‍රෝන ගලනේ මේ දෙකම එකම ලෙවල් එකේ සිද්ධ වෙන්නේ. එතකොට හැදෙන යම්කිසි හැදෙන ATP ගානක් තියෙනවා නම් ඒ ගානට හරියන්නම තමයි NADPH හැදෙන්නේ. හැබැයි වැඩේ ගැන ළමයි මෙන්න මේ සංශ්ලේෂණ ක්‍රියාවලිය සඳහා මේ අවශ්‍ය NADPH ප්‍රමාණයට වඩා වැඩිපුර ATP අවශ්‍යයි. එතකොට අන්න ඒ විදිහට අවශ්‍ය වැඩිපුර ATP ටික මේ හදා ගන්න තමයි මේ විදිහට චක්‍රී ඉලෙක්ට්‍රෝන ගලණය කියන එක සිද්ධ වෙන්නේ. එතකොට ටක් ගාලා අපි මේක ආශ්‍රිත කරගෙන බැලුවොත් එහෙම ළමයි චක්‍රී ඉලෙක්ට්‍රෝන ගලණය ලෝඩ් වෙන්න චක්‍රී ඉලෙක්ට්‍රෝන ගලණය ගත්තට පස්සේ මෙන්න මේ විදිහට ප්‍රවාහ පද්ධතිය ඒක ආශ්‍රිතව සිද්ධ වෙන අර විදිහටම වැඩේ වෙලා ආලෝකය ඇවිල්ලා ඒ දේවල් ටික සිද්ධ වුණාට පස්සේ මෙන්න මේ ප්‍රවාහ පද්ධතිය එකෙන් නිදහස් වෙන ඒ උද්දීපනය වෙච්ච ඉලෙක්ට්‍රෝන ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙන් ලබාගෙන වෙනත්ම ආකාරයක චක්‍රීය ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයක අරගෙන ගිහිල්ලා ඒක නිදහස් වෙච්ච ඒ දාමේ මේ ගමන් කරපු ඉලෙක්ට්‍රෝන ආපහු ඒ PS එක පද්ධතියටම ලබා දීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒකෝර ළමයින්ට පේනවා මේකෙදි අර මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරලා තියෙන ඊටාම පැහැදිලි චක්‍රීය ආකාරයට. ඒකයි මේක චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණය කියලා කියන්නේ. ඉතින් ඔය චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණයේදී අර උද්දීපනය වෙච්ච ඉලෙක්ට්‍රෝන ගමන් කරද්දී එයාගේ තියෙන ශක්තිය එළියට අරගෙන ATP නිපදවීම සිද්ධ වෙනවා ළමයි. හරි. එතකොට ඒ හරහා හරිද? ඒ හරහා තමයි මේ විදිහට මේ අර අවශ්‍ය අමතර ATP ටික නිපදව ගැනීම සිද්ධ කරන්නේ ළමයි. එතකොට PS1 පද්ධතිය ආශ්‍රිතව තමයි සිද්ධ වෙන්නේ. එතනක් තියෙන එතකොට P700. ඉතින් ඔය හරහා සිද්ධ කරන්නේ අවශ්‍ය අමතර ATP නිපදව ගන්න එක. හරි. මෙතනින් මේ ක්‍රියාවලියේදී P680 ඉඳන් 700ට යද්දී ATP නිපදවීමත් ඊට පස්සේ මෙන්න මේ විදිහට NADPH නිපදවීමත් සිද්ධ වෙනවා. ඊට පස්සේ මෙන්න මේ P680 කියන එක්කෙනා ආශ්‍රිතව අපි දැක්ක ළමයි අර එන්සයිම මගින් උත්පේරණය වෙලා ජලය කෑලි කෑලි වලට කැඩිලා යනවා. මේ පැත්තට දාමු. ජලය කෑලි කෑලි වලට කැඩිලා යනවා. H+ බවට පත් වෙනවා. භාගයයි O2 සහ දෙකයි ඉලෙක්ට්‍රෝන. ඒකෙන් හැදිච්ච ඔක්සිජන් ටික මෙහෙම වායු ගෝලෙ නිදහස් වෙලා යනවා. හරිද? ඔහොම තමයි වුනේ. හරි ඉලෙක්ට්‍රෝන ටික P680ට ලබා දීම සිද්ධ වෙනවා. ඔය වැඩ ටිකනේ උනේ. ඉතින් ළමයි මෙතනදී ඔන්න ඔය විදිහට ATP හැදුනා ළමයි දැක්කා. ආලෝක ප්‍රතික්‍රියාවේ ඔය ටික තමයි සිද්ධ වෙන්නේ. හරි එතකොට ATP NADPH සමාන ප්‍රමාණයක් රේඛී ඉලෙක්ට්‍රෝන ගලණයේදී හැදෙනවා. අවශ්‍ය අමතර ATP ටික මෙන්න මේ චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණයේදී හැදෙනවා. ඉතින් රේඛී ඉලෙක්ට්‍රෝන ගලණයේදී අර ඉලෙක්ට්‍රෝන ගමන් කරේ රේඛීයව මේ එක පද්ධතියකින් නිදහස් වෙච්ච ඉලෙක්ට්‍රෝන කවදාවත් එයාට ආපහු ලැබුණේ නැහැ. වෙන කොහෙන් හරි ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා තමයි යාගේ ඉලෙක්ට්‍රෝන හිගේ පියවීම සිද්ධ වුනේ. ඒක හින්දා ඒකට රේඛී ඉලෙක්ට්‍රෝන ගලණය කියලා කියන්නේ. මේකේදී ළමයි දැක්ක යාගේ ඒ අදාළ ප්‍රවාහ පද්ධතිය නිදහස් වෙච්ච ඉලෙක්ට්‍රෝන එයාටම ලැබුණා. ඒකයි මෙතන මේ චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණය කියලා සඳහන් කරනවා කියලා කිව්වේ. ඉතින් ළමයින්ට දැන් ඒකට පුළුවන් වෙන්න ඕනේ මේ විදිහට රේඛී ඉලෙක්ට්‍රෝන ගලණය චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණය කියන එක අතර ඒ වෙනස්කම් හඳුනා ගන්න. ඊට පස්සේ මෙන්න මේ රේඛී ඉලෙක්ට්‍රෝන ගලණය කියන එක ආශ්‍රිතව ප්‍රධාන ක්‍රියාවලි තුනක් සිද්ධ වෙනවා ළමයි. එකක් තමයි මෙන්න මේ විදිහට මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය එන්සයිම
උත්ප්‍රේරිත ජලය විච්ඡේදනය හරි මේක splitting of water English medium ළමයි හරිද ජලය විච්ඡේදනය ඊට පස්සේ මෙතනදී මේ සිද්ධ වෙන එක ATP නිපදවන ක්‍රියාවලියක් අපි එතෙන්ට එමු NADPH නිපදවීමේදී ළමයි NADP+ කියන එක නා ඔක්සිහරණය වෙලා කරන්නේ එතකොට මෙතනදී සිද්ධ වෙන්නේ ළමයි ඔක්සිහරණයක් ඊට පස්සේ මෙතනදී ATP නිපදවීමක් සිද්ධ වෙන්නේ ATP නිපදවීම කියන එක ගත්තට පස්සේ ළමයි ATP නිපදවීම ඕනෑම සෛලේ ඕනෑම තැනක ATP නිපදවීමක් සිද්ධ වුණොත් එහෙම ළමයි ඒක ෆොස්ෆොරයිලීකරණයක් කියලා කියන්නේ අපි ඔතනින් ATP ගැන කතාවට පොඩ්ඩක් යමු හැමෝම ATP ගත්තට පස්සේ ATP කියලා කියන්නේ ළමයි ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට් නම තේරුම් ගන්න කටපාඩම් කරන්න එපා මේවා ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට් කියන එක නා ඇඩිනොසින් කියලා කියන්නේ ළමයි දන්නවා ඇති මේ ඇඩිනීන් සහිත නියුක්ලියෝසයිඩය අපි ආව මෙතන ටක් කරලා ගමුනේ හරි ඇඩිනීන් සහිත නියුක්ලියෝසයිඩය ට්‍රයිෆොස්ෆේට් කියලා කියන්නේ ෆොස්ෆේට් කාණ්ඩ තුනක් කියන එක. එතකොට ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට් කියලා කියන්නේ ඇඩිනීන් සහිත නියුක්ලියෝසයිඩයකට ෆොස්ෆේට් කාණ්ඩ තුනක් සම්බන්ධ වෙලා තියෙන එකක්. එතකොට මෙයාගේ මේ නියුක්ලියෝසයිඩය ගත්තට පස්සේ එයාගේ පෙන්ටෝසීනි කාණ්ඩයේ විදිහට තියෙන්නේ රයිබෝස් නයිට්‍රජනීය බෂ්මයේ විදිහට තියෙන්නේ හරි නයිට්‍රජනීය බෂ්මයේ විදිහට තියෙන්නේ ඇඩිනීන් හරි ඇඩිනීන් ඊට පස්සේ ෆොස්ෆේට් කැලි එකක් නෙමෙයි දෙකක් නෙවෙයි තුනක් තියෙනවා. මෙයා ඉතාම හොඳට ශක්තිය ගබඩා කරගන්න පුළුවන් අණුවක්. එයාගේ ශක්තිය ගබඩා වෙලා තියෙන ළමයි මෙන්න මේ විදිහට ෆොස්ෆේට් කාණ්ඩ අතර තියෙන මේ අපි කියනවා ෆොස්ෆේට් බන්ධන වල ඒවට අපි කියනවා මේ අධිශක්ති ෆොස්ෆේට් බන්ධන කියලා. මේ තියෙන එතකොට අධිශක්ති ෆොස්ෆේට් හරි අධිශක්ති ෆොස්ෆේට් බන්ධන කියන ඒවා ඔයගේ තමයි ශක්තිය ගබඩා කරලා තියෙන්නේ. එතකොට අධිශක්ති ෆොස්ෆේට් බන්ධන මෙයාගෙන් දෙකයි තියෙන්නේ. ඕවගෙන් මෙන්න මෙයා තමයි අපිට වැදගත් වෙන්නේ. එයා මේ අණුවේ අග්‍රස්තයට වෙන්න තියෙන අධිශක්ති ෆොස්ෆේට් බන්ධන නේ ගිහින්ද අපි ඒකට කියනවා අග්‍රස්ත අධිශක්ති ෆොස්ෆේට් අග්‍රස්ත අධිශක්ති ෆොස්ෆේට් බන්ධනය කියලා තමයි යාට කියන්නේ. හරිද? මෙන්න මේකේ බන්ධන මවුලයක් කැඩුනොත් එහෙම හරි ඒ කියන්නේ ATP අණුවක තියෙන අග්‍රස්ත අධිශක්ති ෆොස්ෆේට් බන්ධන මවුලයක් කැඩුනොත් කොච්චර ශක්තියක් නිදහස් වෙනවද ළමයි ටක් ගාලා කියන්නේ අධිශක්ති ෆොස්ෆේට් බන්ධන මවුලයක් කැඩුනොත් එහෙම කොච්චර ශක්තියක් නිදහස් වෙනවද ඉක්මනින් කියන්න ඔයගොල්ලෝ මේක දන්න හරියටම කියන්න ඔය අග්‍රස්ත අධිශක්ති ෆොස්ෆේට් බන්ධන මවුලයක් කැඩුනොත් කොච්චර ශක්තියක් නිදහස් වෙනවද ළමයි හරි කොච්චර ශක්තියක් නිදහස් වෙනවද ඉක්මනින් කියන්න හරි මේ අග්‍රස්ත අධිශක්ති ෆොස්ෆේට් බන්ධනයක තියෙන ශක්තිය තමයි ළමයි මවුලයට හරි මවුලයට කිලෝජූල් මවුලයට 30.5ක ශක්ති ප්‍රමාණයක්. එතකොට මෙන්න මේ ශක්තිය එළියට නිදහස් වෙනවද නැත්නම් ඇතුළට අවශෝෂණය වෙන එකක්ද? හරිද? එළියට ශක්තිය නිදහස් වෙන එකක්ද? හරි නැත්නම් අවශෝෂණය වෙන එකක්ද? මේක එළියට නිදහස් වෙනවනේ. එතකොට අර මෙන්න මේ අග්‍රස්ත අධිශක්ති ෆොස්ෆේට් බන්ධනයක් කැඩෙද්දී අර ඩෙල්ටා G අගේ අපි කොහොමද හරියට ලියන්නේ? ඩෙල්ටා G අගේ කොහොමද අපි ලියන්නේ හරියට? ඒ කියන්නේ ඩෙල්ටා G කියලා කියන්නේ නිදහස් ශක්තිය, ෆ්‍රී එනර්ජි එක. නිදහස් වෙන ශක්තියනේ මේක නිදහස් වෙන ශක්තිය කියලා කියන්නේ වෙන එකක්නේ. මං අහන්නේ දැන් මෙතනදී මේ අග්‍රස්ත අධිශක්ති ෆොස්ෆේට් බන්ධන කැඩෙද්දී යම්කිසි ශක්ති විපර්යාසයක් වෙනවා. ඒකේදී ශක්ති වෙනසක් කියන්නේ ඩෙල්ටා G එකක් සිද්ධ වෙනවා. හරි ඒක ලියන්නේ අපි කොහොමද හරියටම? එතකොට දාන්න ඕනේ මෙන්න මේ ඍණ ලකුණ. හරිද? ඍණ ලකුණ දාන්න ඕනේ. ඍණ ලකුණෙන් අදහස් කරන්නේ මෙන්න මෙතෙන්දි සිදුවෙන ශක්ති විපර්යාසයේදී ශක්තිය එළියට නිදහස් වෙනවා කියන එක පෙන්වන්න නැතුව වෙන තේරුමක් නෙමෙයි මේකට තියෙන්නේ. හොඳේ? එතකොට ඔන්නෝම තමයි යාගේ වැඩේ. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ සෛලය ඇතුලේ ATP නිපදවන්න පුළුවන් ළමයි. එතකොට සෛලය ඇතුලේ ATP නිපදවීම කියන එක සිද්ධ වෙන ළමයි ADP සහ ADP
අකාබනික පොස්පේට් කියලා කියන්නේ ළමයි දැන් මේ පොස්පේට් කාණ්ඩය මේ නියුක්ලියෝටයිඩත් එක්ක සම්බන්ධ වෙලා හිටියොත් එහෙම ඉතින් කාබනික කාණ්ඩයක් එක්කනේ සම්බන්ධ වෙලා තියෙන්නේ. හැබැයි මෙන්න මේ පොස්පේට් ගත්තා මෙයාගේ වෙන් වෙලා තියෙන පොස්පේට් ගත්තාම එහෙම අර කාබනික කාණ්ඩයක් එක්ක සම්බන්ධ වෙලා නැහැ. ඒකයි යාට ඉනෝගනික් පොස්පේට් අකාබනික පොස්පේට් කියලා කියන්නේ. අන්න එයාවයි ඊට අමතරව මෙන්න මේ විදිහට ශක්තියයි භාවිතා කරලා ඊටාම සුළු කාලයකදී සෛලය ඇතුලේ ATP නිපදව ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එතකොට ඔන්න ඔය විදිහට ඔය සෛලය ඇතුලේ ATP නිපදවීමේ ක්‍රියාවලිය තමයි ළමයි අපි ලස්සන්ට පොස්පෝ රයිලීකරණය කියලා හඳුන්වන්නේ. හරිද? ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒ හදපු ATP ගේ ඇතුලේ ගබඩා වෙලා තියෙන ශක්තිය ගත්තට පස්සේ අපි මේක මේ පැත්තට දාමුකෝ. එතකොට අපිට කතා කරන්න ලේසි. හරි? ADP අකාබනික පොස්පේට් ශක්තිය. හරි? ඔන්න විදිහට නිදහස් වීම සිද්ධ වෙනවා. හරි. එතකොට මේකෙදී මේ ඔය විදිහට මේ එකතු කරලා ATP හැදීමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා ළමයි. ඊටාම පැහැදිලිව පොස්පොරයිලීකරණය කියලා. පොස්පොරයිලීකරණය. පොස්පොරයිලීකරණය කියන එකට ළමයි පැහැදිලිවම ශක්තිය අවශ්‍යයි. එතකොට ඒ ශක්තිය භාවිතා වෙන පොස්පොරයිලීකරණයට අවශ්‍ය ශක්තිය ලැබෙන ක්‍රමවේදය අනුව පොස්පොරයිලීකරණ ආකාර කිහිපයක් තියෙනවා ළමයි. ඒගොල්ලන්ට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ ඔය වගේ ආලෝකයෙන් නම් එතකොට අපි ඒක හඳුනනවා ප්‍රභා පොස්පොරයිලීකරණය. මම කෙටියෙන් දාන්නම් PR කියලා. ප්‍රභා පොස්පොරයිලීකරණය. එතකොට එයාට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ ළමයි ආලෝකයෙන්. හරි? ඊට අමතරව තව තියෙනවා ළමයි මෙන්න මේ විදිහට මේ උපස්තර පොස්පොරයිලීකරණය කියලා සබ්ස්ට්‍රේට් පොස්පොරයිලයිසේෂන්. එතකොට ඒකෙදි වෙන්නේ ළමයි මෙන්න මේ විදිහට සංකීර්ණ සංයෝගයක් තියෙනවා. සංකීර්ණ සංයෝගයක් කියන එකක් මෙන්න මේ විදිහට සරල අණුබවට බිඳ හෙලෙද්දී සංකීර්ණ සංයෝගය ඇතුලේ තිබ්බ ශක්තිය එළියට නිදහස් වෙනවා. අන්න ඒ ශක්තිය භාවිතා කරලා පොස්පොරයිලීකරණය කරන්න පුළුවන්. ඒක උපස්තර පොස්පොරයිලීකරණය. ඊට අමතරව තව පොස්පොරයිලීකරණයක් තියෙනවා. ඒ පොස්පොරයිලීකරණයේ නම තමයි ළමයි ඔක්සිකාරක පොස්පොරයිලීකරණය. ඔක්සිකාරක පොස්පොරයිලීකරණය කියලා කියන ළමයි මෙන්න මේ විදිහට ශක්තිය අඩංගු NADH ඊට පස්සේ NADPH ඊට පස්සේ FADH2 වගේ ශක්තිය අඩංගු කරලා තියෙන සංයෝග තියෙනවා. ඔය අණු ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණය වුණාට පස්සේ ඒගොල්ලන්ගේ ඇතුලේ තියෙන ශක්තිය එළියට නිදහස් වෙනවා. අන්න ඒ ශක්තිය භාවිතා කරලා ATP නිබදවනවා නම් ඒක ඔක්සිකාරක පොස්පොරයිලීකරණය. හරිනේ වැඩ ටික. ඊට පස්සේ ළමයි ඔහොම හදපු ATP කඩනවා. කඩලා ඉවරලා එයාගේ ඇතුලේ තියෙන ශක්තිය එළියට නිදහස් කරගැනීමේ හැකියාව තියෙනවා. ඔන්න ඔය විදිහට ATP කඩන ක්‍රියාවලිය. හරි. ඒකට අපි මොකක් කියලාද කියන්නේ? ATP හදන ක්‍රියාවලිය පොස්පොරයිලීකරණය නම් ATP කඩන ක්‍රියාවලිය මොකක් කියලාද කියන්නේ? ATP කඩන ක්‍රියාවලිය. ATP කඩන්නේ ළමයි මෙන්න මේ විදිහට මෙන්න මෙතන තියෙන බන්ධනය ජල අණුවක් භාවිතා කරලා කඩන එක. ජල අණුවක් භාවිතා කරලා කඩනවා නම් ඒකට අපි කියනවා ජල විච්ඡේදනය. හයිඩ්‍රොලයිසිස් කියලා. එතකොට මෙතනදී මේ ක්‍රියාවලිය ජල විච්ඡේදනය. හරිද? ඊට ඔන්න ඔහොම තමයි වැඩේ වෙන්නේ. හරිනේ? හරි. එතකොට හරි. එතකොට එහෙනම් මට මේකත් එක්ක දැන් ඔයගෙන ගත දේවල් එක කියන්න බලන්න. මේ ATP කියලා කියන්නේ එතකොට නියුක්ලියෝටයිඩයක්ද නැත්නම් නියුක්ලියෝසයිඩයක්ද? ATP කියලා කියන්නේ නියුක්ලියෝටයිඩයක්ද නියුක්ලියෝසයිඩයක්ද? හරි. නියුක්ලියෝටයිඩයක් මොකද පොස්පේට කාණ්ඩ තියෙනවනේ ළමයි. හරි තුනක් තියෙනවා. ඉතින් එකයි තියෙන්න ඕනේ නියුක්ලියෝටයිඩයක් වෙන්න නම් මෙතන තුනක්ම තියෙනවා. වැඩේ හරි. එතකොට ATP ගැන තතින් ටක් ගාලා කතා කරලා ඉවර කරා. හරිනේ. එතකොට එහෙනම් මෙතන සිද්ධ වෙන පොස්පොරයිලීකරණය මට කියන්නකෝ බලන්න ළමයි මොන පොස්පොරයිලීකරණයද මෙතන සිද්ධ වෙන්නේ? ඈ මේ අපි කතා කරපු මේකට අදාළව සිද්ධ වෙන පොස්පොරයිලීකරණය නම් මොකද්ද? ටක් ගාලා කියන්න බලන්න. ටක් ගාලා.
ටක් ගාලා කියන්නේ ඉතින් ප්‍රභා සංශ්ලේෂණයේදී සිද්ධ වෙන පොස්පොරාලීකරණය ළමයි ආවල් පොස්පොරාලීකරණයක් කියන්නේ ඉතින් ප්‍රභා පොස්පොරාලීකරණය තමයි ඉතින් හරි වෙන එකක් එතන සිද්ධ වෙන්නේ හරි එතකොට ඔන්න ඔය විදිහට අපි අවශ්‍ය ATP අවශ්‍ය ශක්තිය ATP නිබදවලා හදාගත්තා අවශ්‍ය ඔක්සිහාරක බලය NADPH නිබදවලා හදාගත්තා ඊට පස්සේ අන්න ඒ නිපදවගත්ත ශක්තිය භාවිතා කරලා කාබන් ඩයොක්සයිඩ් උදව් කරගෙන මේ විදිහට මේ සංශ්ලේෂණ ක්‍රියාවල ටික කරගෙන යන්න තමයි තියෙන්නේ C3 පතේ ඔස්සේ හෝ C4 පතේ ඔස්සේ අපි ටක් ගාලා බලමු හරි එතකොට අන්න ඒ විදිහට කාබන් ඩයොක්සයිඩ් ගත්තට පස්සේ ඒ කාබන් ඩයොක්සයිඩ් භාවිතා කරලා C3 පතේ ඔස්සේ සිදු කරන සංශ්ලේෂණය තමයි අපි දැන් බලන්න යන්නේ. එතකොට C3 පතේ ඔස්සේ සිදු කරන සංශ්ලේෂණය ගත්තට පස්සේ ඒකෙදි මුලින්ම ආර එළියේ ඉන්න කාබන් ඩයොක්සයිඩ් අල්ලගෙන ප්‍රතික්‍රියා වස්සට දාගන්න ඕනේ නිකන් ගෝනි බිල්ල වගේ ඉන්නේ. එතකොට ළමයි මේ වැඩේ සඳහා වැඩ කරන ගෝනි බිල්ල වගේ ඉන්නේ. රිබියුලෝස් බිස්ෆොස්ෆේට් රිබියුලෝස් කියලා කියන ළමයි දන්නවා කාබන් පරමාණු 5ක එක්කෙනෙක් බිස්ෆොස්ෆේට් කියලා කියන ළමයි ෆොස්ෆේට් කැලි එක ළඟ කාබන් පරමාණු වල නෙමෙයි එකිනෙකට ඈතින් තියෙන කාබන් පරමාණු වලට සම්බන්ධ වෙලා තියෙන හින්දා අර ඒකින් හින්දා තමයි බිස්ෆොස්ෆේට් කියලා කියන්නේ බිස් හරි ඒ කියන්නේ ෆොස්ෆේට් කැලි දෙකක් තියෙනවා හැබැයි ඒ තියෙන ෆොස්ෆේට් කැලි දෙක එක ළඟ කාබන් පරමාණු දෙක නෙමෙයි ඈතින් තියෙන්නේ හරි එතකොට අන්න එහෙම හැදිලා තියෙන RBP කියන සංයෝගයෙන් තමයි කාබන් ඩයොක්සයිඩ් අල්ලගන්නේ කාබන් ඩයොක්සයිඩ් අල්ලගත්ත ගමන් එයා මෙන්න විදිහට RBP සංයෝගයට මෙන්න මේ විදිහට සම්බන්ධ වෙනවා සම්බන්ධ වුණ ගමන් මේගොල්ලෝ ආදරයෙන් වෙලිලා ඉන්නේ ආදරයෙන් වෙලිලා ඉන්න තැනට අතරමැදියක් ආපු ගමන් ඒගොල්ලන්ගේ ආදරේ දෙදරලා යනවා මෙන්න මෙතන තියෙන බන්ධනේ දෙදරලා ගිහිල්ලා මෙන්න මෙයා අස්ථායි සංයෝගයක් බවට පත් වෙනවා මෙයා ටක් ගාලා බිඳ වැටෙනවා කාබන් පරමාණු දැන් මෙතන හැදිච්ච එක්කෙනා කාබන් මේ RBPට කාබන් ඩයොක්සයිඩ් එකතු වුණාට පස්සේ කාබන් පරමාණු 6 සංයෝගයක් හැදෙනවානේ. ඒ කාබන් පරමාණු 6 සංයෝගය අස්ථායි වුණ ගමන් ටකස් ගාලා යාව කාබන් පරමාණු 3 3 ෆොස්ෆෝග්ලිසරේට් කියන සංයෝග අණු දෙකක් බවට පත් වෙනවා. ඊට පස්සේ අන්නේ සංයෝගය ගත්තට පස්සේ එයාට අර ආලෝක ප්‍රතික්‍රියාවදී හදාගත්ත ATP ඇවිල්ලා එයාගේ තියෙන ෆොස්ෆේට කැලි සම්බන්ධ කරාට පස්සේ අන්න එයත් අර බිස්ෆොස්ෆෝ කෙනෙක් බවට පත් වෙනවා මේ එයාගෙත් අර එකිනෙකට ඈතින් තියෙන කාබන් පරමාණු වලට ෆොස්ෆේට් කැලි සම්බන්ධ වුණා. එතකොට ඒ වෙනකන් තිබ්බේ එයාගේ තුන්වෙනි කාබන් පරමාණුවට ෆොස්ෆේට් කාලයක් සම්බන්ධ වෙලා දැන් මෙතනදී ATP ඇවිල්ලා එයාගේ ෆොස්ෆේට් කාණ්ඩය සම්බන්ධ කරාට පස්සේ ඒක සම්බන්ධ කරන්නේ මේ සංයෝගයේ පළවෙනි කාබන් පරමාණුවට. එතකොට ඒ වෙනකන් තිබ්බ 3 ෆොස්ෆෝග්ලිසරේට් ඊට පස්සේ 1 3 bis ෆොස්ෆෝග්ලිසරේට් බවට පත් වෙනවා. ළමයි කෙමිස්ට්‍රි වල නාමකරණය දන්නවනේ. හරි ඊට පස්සේ ඔන්න ඔය විදිහට වැඩේ වෙනවා. ඊට පස්සේ අන්නේ හැදිච්ච බිස්ෆොස්ෆෝග්ලිසරේට් කියන එක්කෙනාව NADPH පාවිච්චි කරලා එයාගේ තියෙන ඔක්සිහාරක බලය පාවිච්චි කරලා ඔක්සිහරණය කරනවා. කවුරු බටද G3P කියන එක්කෙනා බවට. එතකොට අන්න G3P හැදෙනවා. ඒ හැදෙන G3P වලින් වැඩි හරියක් වැඩි හරියක් ආපහු මේ චක්‍රය පවත්වාගෙන යන්න RUBP නිපදවීම සඳහා නැත්නම් අපි කියනවා RUBP පුනර්ජනනය සඳහා වැය කරනවා. එහෙම වැය කරලා ඉතුරු වෙන දේවල් ටික විතරක් මේ විදිහට මේ හරි අර සීනි නිපදවීම සඳහා නැත්නම් අර ග්ලූකෝස් නිපදවීම සඳහා යොදා ගන්නවා. ඉතින් ඕක තමයි වෙන්නේ ළමයි. ඉතින් එතකොට මේකෙදි මේ විදිහට ටක් ගාලා ගණන් ටික අපි දාගෙන ගියොත් එහෙම ළමයි. හරි මාත් එක්ක ගණන් හදන්න. හරි ටක් ගාලා උත්තර කියන්න ඕන ලෑස්ති කරගන්න ෆෝන් එක Telegram channel එක discussion group එකට join වෙන්න ටක් ගාලා මට උත්තර කියාගෙන යන්න ඕනේ. හරිද? ඇලි මෑලි දුබල ගති අයින් කරන්න ටක් ගාලා ඔන්න ඩිස්කෂන් ගෲප් එකට ජොයින් වෙන්න මං දාන්න ලින්ක් එක හරි ටක් ගාලා උත්තර දෙන්න ඕනේ දඩ බඩ ගාලා වරද්දන්න නැතුව මේක හොඳට තේරුම් ගන්න පුළුවන් මේකට ටක් ගාලා උත්තරේ දුන්නොත් එහෙම ළම හරි RBP ගේ කාබන් පරමාණු කීයද ඉක්මනින් කියන්න RBP ගේ කාබන් පරමාණු කීයද හරි 5යි හරි කාබන් ඩයොක්සයිඩ් ගේ කාබන් පරමාණු කීයද කාබන් ඩයොක්සයිඩ් ගේ කාබන් පරමාණු කීයද? 1යි නියමයි. 1යි බං කාබන් ඩයොක්සයිඩ් ගේ කොහෙද කාබන් පරමාණු දෙකක් තියෙන්නේ. හරි. 1යි. ඊට පස්සේ ඒ දෙන්න එකතු වුණාට පස්සේ හැදෙන සංයෝගයේ කාබන් පරමාණු කීයද? 6යි නියමයි. එයාව ඊට පස්සේ කෑලි වලට කැඩුනට පස්සේ ඒ හැදෙන 3 ෆොස්ෆෝග්ලිසරේට් ගේ කාබන් පරමාණු කීයද? 3යි නියමයි. හරි ඊට පස්සේ එයා 1 3 bis ෆොස්ෆෝග්ලිසරේට් බවට පත් වුණාට පස්සේ එයාගේ කාබන් පරමාණු කීයද? හරි 3යි. හරි ඒ වගේ සංයෝග කීයක් තියෙනවද මෙතන?
ඒ වගේ සංයෝග කීයක් තියෙනවද? ඔක්කොම දෙක. එතකොට එතන තියෙන සමස්ත කාබන් පරමාණු සංඛ්‍යාව කීයද? එතන තියෙන සමස්ත කාබන් පරමාණු සංඛ්‍යාව හරි 6යි. ඊට පස්සේ මේ 1,3 bis phosphoglycerate කියන එකේනා G3P බවට පත් වෙනවනේ. හරිද? ඒ G3P අණු එක G3P අණු එක G3P අණුක කාබන් පරමාණු කීයද? 3යි. හරි. ඒ වගේ G3P අණු කීයක් තියෙනවද? එතන 2යි. එහෙනම් එතන තියෙන සමස්ත කාබන් පරමාණු සංඛ්‍යාව කීයද? හරි. එතන තියෙන සමස්ත කාබන් පරමාණු සංඛ්‍යාව 6යි. ඒ 6න් කීයක් අපිට වැය කරන්න වෙනවද RBP පුනර්ජනනය කරන්න? ඒ එතන තියෙන කාබන් පරමාණු 6න් කීයක් අපිට වැය කරන්න වෙනවද RBP පුනර්ජනනය කරන්න? එහෙමයි. 5යි. සුපිරි. එතකොට මේක බිස්නස් එකක් නම් හරි. බිස්නස් එකේ මේක බිස්නස් එකක් නම් බිස්නස් එකේ ආදායම කාබන් පරමාණු වලින් නම් ගන්නෙ. කාබන් පරමාණු ආදායම කීයද? ආදායම බං. ආදායම. ඉගෙන ආදායම කියලා කියන්නේ නිපදවන මුළු ප්‍රමාණය. හරි. නිපදවන මුළු ප්‍රමාණය 6යි. වියදම කීයද? වියදම. ඒ කාබන් පරමාණු 6 උපද්දවන්න අපිට කාබන් පරමාණු කීයක් වැය කරන්න උනාද? 5යි. එහෙනම් කාබන් පරමාණු ලාභය කීයද? කාබන් පරමාණු ලාභය 1යි. හරිද? එතකොට මෙන්න මෙතන කාබන් පරමාණු 6ක ආදායමක් තියෙනවා. ඒ ආදායම උපදවන්න අපිට කාබන් පරමාණු 5ක් වැය කරන්න උනා. ඇයි ඒ? RBP ඕනේ වැඩේට. හරි? එහෙනම් අපිට මේ බිස්නස් එකෙන් එළියට ගන්න පුළුවන් වෙන්නේ එක වතාවක ලාභයේ විදිහට කාබන් පරමාණු කීයද? 1යි. G3P අණුවක් හදන්න. හරිද? G3P අණුවක් හදන්න අපිට කාබන් පරමාණු කීයක් ඕනේද? G3P අණුවක් හදන්න අපිට කාබන් පරමාණු කීයක් ඕනද? 3යි. එහෙනම් හරිද? මට කියන්න බලන්න. මේකට අපි කියන්නේ ළමයි මේ ක්‍රියාවලිය මෙහෙම සිද්ධ වෙනවා කියලා හඳුනාගත්තේ කැල්වින් කියලා ජර්මන් ජාතක විද්‍යාඥයෙක්. එයාගේ නමින් තමයි මේක නම් කරලා තියෙන්නේ කැල්වින් චක්‍රය කියලා. එතකොට මට කියන්න බලන්න මේ කැල්වින් චක්‍රය කියන එකේ එහෙනම් හරිද මේ කැල්වින් චක්‍රය කියන එකෙන් කැල්වින් චක්‍රයෙන් ලැබෙන කාබන් පරමාණු ලාභයෙන් G3P හදන්න නම් මේ කැල්වින් චක්‍රය කීපාරක් සිද්ධ වෙන්න ඕනද? හරි. කැල්වින් චක්‍රයෙන් ලැබෙන ලාභයෙන් හරි G3P හදන්න නම් මේ කැල්වින් චක්‍රය කීපාරක් සිද්ධ වෙන්න ඕනද? හරි. ඉතින් පැහැදිලිව ළමයි 3 පාරයි. හරි අන්න ඒ විදිහට ලාභයෙන් හැදෙන කාබන් පරමාණු ලාභයෙන් හැදෙන G3P වලින් තමයි මොනවා නිපදවන්නද ළමයි? ඒ කාබන් පරමාණු ලාභයෙන් හැදෙන G3P වලින් තමයි මොනවා නිපදවන්නේ? සීනි කියන්නේ ග්ලූකෝස් වගේ ඒවා නිපදවන්නේ. හරි. එතකොට එන්න එහෙම නිපදවන G3P වලට තමයි අපි මොන G3P කියලා කියන්නේද ළමයි? එහෙම නිපදවන G3P වලට තමයි අපි මොන G3P කියලා කියන්නේද? එහෙම නිපදවන G3P වලට තමයි අපි මොන G3P? සුද්ධ G3P net G3P කියලා කියන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් මට හොඳ ළමයි වගේ හිතලා කියන්න බලන්න. මේ එක ග්ලූකෝස් අණුවක් නිපදව ගන්න මේ විදිහට කැල්වින් චක්‍රය කී පාරක් සිද්ධ වෙන්න ඕනේද? එක ග්ලූකෝස් අණුවක් නිපදව ගන්න මේ විදිහට කැල්වින් චක්‍රය කී පාරක් සිද්ධ වෙන්න ඕනද? නියමයි. සුපිරි. 6 පාරයි. හරි. ළමයිට ඒක තේරෙනවනේ? හරිනේ? හරි. එතකොට ඕක තමයි කැල්වින් චක්‍රය. ඉතින් කැල්වින් චක්‍රයේ ඔය සිදුවෙන ක්‍රියාවලිය ටික අපිට ප්‍රධාන වශයෙන් පියවර 3කට බෙදන්න පුළුවන්. එකක් තමයි වෙන විදිහට කාබන් ඩයොක්සයිඩ් ඇවිල්ලා මේ විදිහට මේ 1,3 bis phosphoglycerate හැදෙනකන් දේවල් ටික ඒක අපි හඳුනනවා කාබන් තිර කිරීම කියලා. ඊට පස්සේ 1,3 bis phosphoglycerate ඔක්සිහරණය වෙන එක ඔක්සිහරණය කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ මේ චක්‍රය සිදු වෙනවනේ. ඒ හැදිච්ච ද්විතීපිකෙන් ආපහු RBP පුනර්ජනනය කරන එක. හරි RBP පුනර්ජනනය නැත්නම් කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයාගේ පුනර්ජනනය කියලා කිව්ව හැකි. හරි ඔය ටික ඔක්කොම තේරෙන්නේ නැති. හරි. ඕකේ. එතකොට ඒක තමයි එතන C3 පතේ කියන එක යටතේ අපිට කතා කරන්න තියෙන ළමයි. ඉතින් එතකොට C3 පතේ කියන එකේදී මේ දේවල් සිද්ධ වෙන්න පැහැදිලිවම මේ හරි ළමයි දැක්කා කැල්වින් චක්‍රයට අනුකූලව හරි කැල්වින් චක්‍රයට අනුකූලව අසන්න දේවල් ටික සිද්ධ වුණා. හරි. ඔක තමයි වෙන්නේ. හැබැයි ඕකේ ගැටලුවක් තියෙනවා. හරිද? ඔය C3 පතේ කියන එක ගොඩක් වෙලාවට හොඳයි. ඊටාම පහසුවෙන් ඔය දේවල් ටික සිද්ධ වෙන්න එපා. ඕකේ තව දේවල් ටිකක් තියෙනවා මත තියාගන්න. ඒ තමයි ළමයි මෙන්න මේ විදිහට මෙන්න මෙතන මේ ප්‍රතික්‍රියාව සිදු වෙනවානේ. හරි මෙන්න මේ විදිහට RBP එක කාබන් ඩයොක්සයිඩ් සම්බන්ධ වෙන එක උත්ප්‍රේරණය කරන ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. උත්ප්‍රේරිත ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඒ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන්න ඉන්න එන්සයිමේ නම තමයි ළමයි රුබිස්කෝ. හරිද? ඒ රුබිස්කෝගේ සක්‍රිය ස්ථානයේ හැදිලා තියෙන විදිහ අනුව හරි රුබිස්කෝගේ සක්‍රිය ස්ථානයේ හැදිලා තියෙන විදිහ අනුව එයාගේ එක සක්‍රිය ස්ථානයේ තියෙන්නේ හරිද?
ඒ සක්‍රිස්ථානයේ හැදිලා තියෙන විදිහ අනුව මේ තියෙන රුබිස්කෝ කියලා ගන්නකෝ. හරිද? ඔය රුබිස්කෝගේ මේ තියෙන රුබිස්කෝගේ සක්‍රිස්ථානයේ හැදිලා තියෙන විදිහ අනුව ඔතෙන්ට අනිවාර්යයෙන්ම හරිද RUBPට කිසි ගේමක් නැතුව සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. හරිද? ඒ සක්‍රිස්ථානයේම අර ඉඩ තියෙන තැනට ළමයි හරිද අර කාබන් ඩයොක්සයිඩ් කියන එක්කෙනාට වගේම හරිද ඒ විතරක් නෙමෙයි හරිද මෙන්න මේ විදිහට ඔක්සිජන්ට අවශ්‍ය නම් සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. හරි අන්න එක තමයි ගැටලුව වෙන්නේ. හරි රුබිස්කෝගේ සක්‍රීය ස්ථානයට RBP-ට කිසි ගේමක් නැතුව සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි අර RBP සම්බන්ධ වුණාට පස්සේ ඉතුරු තැනට කාබන් ඩයොක්සයිඩ්ට හෝ ඔක්සිජන්ට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. මොකද මේ දෙන්නගේම අර ව්‍යුහයන් නැත්නම් හැඩයන් බොහෝ දුරට සමාන නිසා. ඒක හින්දා දැන් මේ විදිහට මේ මොකක් හරි අවස්ථාවක දීලා තියෙන අවස්ථාවක රුබිස්කෝගේ රුබිස්කෝ එක RBP සම්බන්ධ වෙලා තියෙන වෙලාවක එතෙන්ට සම්බන්ධ වෙන්නේ කාබන් ඩයොක්සයිඩ්ද ඔක්සිජන්ද කියන එක සම්පූර්ණයෙන් තීරණය වෙනවා ළමයි මේ තියෙන සෛල ඇතුලේ තියෙන කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් ප්‍රමාණය අනුව. හරිද? මම දැන් අවස්ථා දෙකක් සල්සන්නම් ටක් ගාලා කියමු බලන්න උත්තරේ. මේ විදිහට මේ ඔක්සිජන් අණු එකක් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් අණු නෑ මෙහෙම ගමුකෝ. හරි. ඔක්සිජන් අණු එකක් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් අණු එකක් තියෙනවා. මට කියන්න බලන්න මෙන්න මේ අවස්ථාවේදී ඔක්සිජන් මෙයත් එක්ක සම්බන්ධ වෙන්න තියෙන chance එක කොච්චරද ළමයි? ඔක්සිජන් ඔය වෙලාවේදී සම්බන්ධ වෙන්න තියෙන chance එක ඉතින් පැහැදිලිව ළමයි 150යි. හරිද? කාබන් ඩයොක්සයිඩ් සම්බන්ධ වෙන්න තියෙන chance එක ඒකත් 150යි. හරිද? එතකොට මෙන්න මෙතනදී මේ හරිනම් RBP එක්ක අදාළ වැඩේ සිද්ධ වෙන්න මේ සම්බන්ධ වෙන්න ඕනේ ළමයි. මේ විදිහට කාබන් ඩයොක්සයිඩ් ඒ කාබන් ඩයොක්සයිඩ් සම්බන්ධ වුණොත් ළමයි එතකොට තමයි අපි කියන්නේ මේ රුබිස්කෝ මගින් කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව උත්තේජනය කරනවා. කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව උත්තේජනය කරනවා කියලා කියන්නේ රුබිස්කෝ එක්ක කාබන් ඩයොක්සයිඩ් ඒ වෙදී සම්බන්ධ වෙලා. එහෙනම් ඒ වෙලාවේදී අන්නේ කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව සිදු වෙන වෙලාවේදී මෙන්න මේ විදිහට ඔක්සිජන් සම්බන්ධ වෙලා සිදු වෙන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න පුළුවන්ද බැරිද? ඒ වෙලාවේ හරි කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව කියන එක සිදු වෙන වෙලාවේ ඒ ඔක්සිජන් සම්බන්ධ වෙලා ඒ සිදු වෙන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න පුළුවන්ද? බෑ. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව මගින් මේ ඔක්සිජන් සම්බන්ධ වෙන ප්‍රතික්‍රියාව මොනා කරලා දානවද? නිෂේධනය කරලා දානවා. ළමයි රුබිස්කෝත් එක්ක ඔක්සිජන් සම්බන්ධ වෙලා ඒ සිදු වෙන ප්‍රතික්‍රියාව අපි හඳුන්වන්නේ ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව කියලා. හරිද? එතකොට මෙන්න මේ විදිහට රුබිස්කෝ එක කාබන් ඩයොක්සයිඩ් සම්බන්ධ වෙලා කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන වෙලාවේදී මොකක් වෙනවද? ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව නිෂේධනය වෙනවා. ඕකේ අනිත් පැත්තත් ඔය වගේම තමයිනේ ළමයි. ඕකේ අනිත් පැත්තත් ඔය වගේම තමයි. හිතන්නකෝ කාබන් ඩයොක්සයිඩ් කලින් මෙන්න විදිහට ඔක්සිජන් සම්බන්ධ වුණා කියලා ඔක්සිජන් සම්බන්ධ වෙලා ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ එන්සයිම් මගින් ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන්නේ. එහෙම කරන වෙලාවෙදී කාබොක්සිලේස් ප්‍රතික්‍රියාවට මොකක්ද වෙන්නේ? හරි ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව මගින් මොකක් කරනවද? කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව නිෂේධනය කරලා දානවා. හරිද? ඕක තමයි වැඩේ. ඒතකොට සම්පූර්ණයෙන්ම අර සෛලය ඇතුලේ තියෙන කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් ප්‍රමාණය මත තමයි මේ මොන ප්‍රතික්‍රියාවද සිද්ධ වෙන්නේ කියන එක තීරණය වෙන්නේ. සාමාන්‍යයෙන් සෛලය ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර තියෙද්දි කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව තමයි වැඩිපුර වෙන්නේ. ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව නිෂේධනය වෙලා තියෙනවා. හරිද? උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම හිතන්නකෝ. දැන් ඔක්සිජන් අණු ඔන්නෝම එක ගානේ තියෙද්දි හරි ඔක්සිජන් අණු ඔන්න ඔය විදිහට එක ගානේ තියෙද්දි කාබන් ඩයොක්සයිඩ් අණු සංඛ්‍යාව 99 දක්වා වැඩි කරා. මට කියන්නකෝ බලන්න දැන් කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න තියෙන chance එක කීයද කියලා? අට කියන්නකෝ දැන් ඔතන කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න තියෙන chance එක හරි 99. ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න තියෙන chance එක 101යි. හරිද? ඉතින් ඕක තමයි බහුතරයක් තියෙන මේ ශාකවල සිද්ධ වෙන්නේ. හරිද? හැබැයි ළමයි මේ විදිහට බාහිර පරිසර තත්ත්ව නිකන් නියඟ කාලයක් වගේ එකක් ඇවිල්ලා ඊට පස්සේ නියඟ කාලයේ හින්දා ශාකයේ එයාගේ ජලය නියඟ කාලයට ආවට පස්සේ නියඟ ආතතියට ප්‍රතිචාරයක් විදිහට ඇබ්සිසික් අම්ලයේ සංශ්ලේෂණය වෙනවා ශාකයේ මුලේනුයි පත්‍රවලිනුයි. එතකොට සංශ්ලේෂණය වුණාට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් දවල් කාලේදී මොනා කරන්නද? ශාකයේ තියෙන පූටි කටික ඔක්කොම වහලා දාන්න. වැහුවට පස්සේ ශාකයෙන් අර ජලයේ වාෂ්ප විදිහට ඉවත් වෙන උත්ප්‍රේරණ ක්‍රියාව ට්‍රාන්ස්පිරේෂන් එක සම්පූර්ණයෙන්ම නතර වෙනවා. හරිද? ඒක එක පැත්තකින් නතර වුණාට පස්සේ මොකක් වෙනවද? ශාක ඇතුළට කාබන් ඩයොක්සයිඩ් ගන්න එක අඩු වෙනවා. හරිද? දැන් පූටික වහලානේ සෑහෙන ප්‍රමාණයක්. එහෙම කියලා පූටික 100%ක් වහන්නේ නැහැ. පූටික 1000ක් තියෙනවා නම් 950ක් විතර වහන්නේ. හරිද? චුට්ටක් ඉතුරු කරලා තියාගන්න. එතකොට ශාක ඇතුළට ශාකයෙන් අර ජලයේ වාෂ්ප විදිහට
යන එක අවම කරගන්න කියලා පොඩි ගාව වහලා දැම්මහම මොකක් වෙනවද? අනික් පැත්තට ෂොට් එක හම්බ වෙනවා. ශාක ඇතුළට කාබන් ඩයොක්සයිඩ් ගන්න බැරි වෙලා. හරිද? එහෙම වුණාට පස්සේ දැන් ශාක ඇතුළේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය එන්න අඩු වෙනවා. හැබැයි අනික් පැත්තෙන් මොකක් වෙනවද? එයාගේ අර ඉතින් හොඳට ඒ වෙලාවේදී ආලෝකය එහෙම නියඟ කාලේදී හොඳට ආලෝකය එහෙම තියෙනවනේ. ආලෝක ප්‍රතික්‍රියාව හොඳට සිද්ධ වෙලා මොකක් වෙනවද? PS2 පද්ධතිය ආශ්‍රිතව ඔක්සිජන් නිපදවනවා. ඒ නිපදවන ඔක්සිජන්ට ශාකයෙන් එළියට යන්න බැරි වෙනවා. එතකොට ශාක ඇතුලේ ඒගොල්ලෝ ඒ නිපදවන ඔක්සිජන් ටික ගොඩ ගහනවා. එතකොට මොකක් වෙනවද? අන්න දැන් ටේබල් ටර්න් වෙනවා අනිත් පැත්තට. හරිද? සම්පූර්ණයෙන් ටේබල් ටර්න් වෙනවා අනිත් පැත්තට මොකක් වෙනවද? දැන් ඔක්සිජන් වැඩි කාබන් ඩයොක්සයිඩ් අඩුයි. මට කියන්න බලන්න මෙන්න මේ වගේ අවස්ථාවක් වුණාට පස්සේ ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න තියෙන chance එක කීයද? කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න තියෙන chance එක කීයද? හරිද? අරගේ ඔක්කොම අනිත් පැත්තනේ. ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න දැන් chance එක 99යි. කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න තියෙන chance එක 101යි. දැන් ඕකේ තියෙන අවුල මොකක්ද? හරිද? අවුල තමයි හරිද? අර විදිහට මේ හරි කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව සිද්ධ වුණොත් ළමයි කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව සිද්ධ වුණොත් ඊටාම පැහැදිලිව ලස්සන්ට මේ RUBPත් එක්ක කාබන් ඩයොක්සයිඩ් සම්බන්ධ වෙලා 3PGA අණු හැදෙනවා. 3PGA කීයක් හැදෙනවද? දෙකක් හැදෙනවා. හැබැයි RUBPත් එක්ක ඔක්සිජන් සම්බන්ධ වුණොත් ළමයි හරි RUBPත් එක්ක ඔක්සිජන් සම්බන්ධ වෙලා ඔක්සිජන් ප්‍රතික්‍රියාව සිද්ධ වුණොත් හැදෙන්නේ 3PGA එකයි. එයාගෙන් කාබන් පරමාණු 3යි. ඊට පස්සේ RUBP කේ දැන් මේ වැඩේ මේ RUBPත් එක්ක ඔක්සිජන් සම්බන්ධ වෙලා 3PGA හැදුවට පස්සේ මට කියන්න බලන්න තව කාබන් පරමාණු කීයක් ඉතුරුද මේ වැඩේට කියලා? තව කාබන් පරමාණු කීයක් ඉතුරුද? හරි RUBP එකේ කාබන් පරමාණු 5න් 3ක් ගියා 3PGA හදන්න. දැන් මේ ප්‍රතික්‍රියාව සිද්ධෙදී තව කාබන් පරමාණු කීයක් ඉතුරුද? දෙකක් ඉතුරුයි ළමයි. හරිද? දෙකක් ඉතුරුයි. ඒ ඉතුරු කාබන් පරමාණු දෙක මගින් කාබන් පරමාණු දෙකේ සංයෝගය හදනවා. හරිද? එතකොට මේකේ මෙහෙම අර කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව වෙනුවට ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව සිදු වෙන එකේ අවාසි මොනවාද? ළමයි පැහැදිලිව මේ 3PGA කියන ඒවා හැදුවොත් එහෙම ඒ වගේම තමයි අවසානයේ සීනි හදන්න ඒවා පාවිච්චි කරන්නේ. එතකොට මේ හදන 3PGA ප්‍රමාණයෙන් ගෙඩි පිටින් 150ක් කෙලින්ම අහිමි වෙලා ගිහිල්ලා කියන්නේ අඹ ගස් දෙකක් තියෙනවා. ඒක අඹ ගහකින් මෙන්න මේ විදිහට කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව මගින් අඹ ගෙඩි හදනවා 1000ක් කියලා හිතන්නකෝ. හරි. ඒ යාබදව තව අඹ ගහක් තියෙනවා. ඒකේ ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව මගින් තමයි අඹ ගෙඩි හදන්නේ. ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව මගින් අඹ ගෙඩි එතකොට කීයක් හදන්න පුළුවන් වෙනවද ළමයි? කීයක් වෙනවද? යම් කිසි අඹ ගහක් තියෙනවා. ඒක කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව මගින් කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව සිද්ධ කරලා අඹ ගෙඩි 1000ක් හදනවා. ඒකත් එක්කම තව අඹ ගහක් තියෙනවා. ඒකේ කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ අඹ ගහට අඹ ගෙඩි කීයක් හදා ගන්න පුළුවන් වෙනවද ළමයි? අර 1000ක් හදනවා නම් මෙයාට කීයද හදා ගන්න පුළුවන් වෙන්නේ? පැහැදිලිවම ළමයි මේ හරිද? එයාට හදා ගන්න පුළුවන් වෙන්නේ අඹ ගෙඩි 500යි. පළදාව කෙලින්ම 150කින් අඩු වෙනවා. අයි 3PGA දෙකක් හැදුනොත් තමයි අඹ ගෙඩි 1000ක් හදා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මෙතන 3PGA එකයි හැදෙන්නේ. එහෙනම් අඹ ගෙඩි 500 හදා ගන්න පුළුවන් වෙන්නේ. පළදාව එහෙම් පිටින්ම 150කට ඩ්‍රොප් වෙලා. පළදාව 150කින් ඩ්‍රොප් වෙනවා. ඒ විතරක් නෙමෙයි මෙන්න මේ හැදෙන එක දෙකයි සී සංයෝගය. ඕක සෛලය ඇතුලේ ඉන්න හොඳ නෑ. මේක සෛලයට විෂදායකයි. ඒකින්ද මූව බිඳ වට්ටන්න ඕනේ. හරි බිඳ වට්ටන එකත් ලේසි නැහැ. මොකක් වෙනවද? බිඳ වට්ටන එකත් ලේසි නෑ. මූව අරගෙන යන්න ඕනේ හරිත ලවයෙන්. හරි ඊට පස්සේ මයිටොකොන්ඩ්‍රියා. හරි ඊට පස්සේ පෙරොක්සිසෝම් ඕව අස්සෙන් අරගෙන ගිහිල්ලා ATP භාවිතා කරලා හරිද මූව බිඳ වට්ටන්න ඕනේ මොනවා බවටද? කාබන් ඩයොක්සයිඩ් බවට. හරි කාබන් ඩයොක්සයිඩ් බවට පත් වුණොත් එහෙම ඒක යනවා යන්න. හරිද? කාබන් ඩයොක්සයිඩ් යනවා යන්න. එතකොට ඒ ඇත්තටම මේ විදිහට මේ ඒ කාබන් ඩයොක්සයිඩ් විදිහට ඒ කාබන් ඩයොක්සයිඩ් විදිහට මෙයාගේ තියෙන කාබන් අයින් වෙලා යන්නේ. ඒ කොහේ යන්න තිබ්බ කාබන්ද මේ ප්‍රතික්‍රියාවෙන් එළියට යන්නේ ළමයි. හරිද මේ බලන්න. අපි අර බැලුවේ. හරි. මෙන්න මේ විදිහට මේ කැල්වින් චක්‍රය කියන එක අස්සේ කැරකෙන්න තිබ්බ කාබන් තමයි මේ විදිහට මේ කැල්වින් චක්‍රයෙන් එළියට පයින්නේ. අර මේ මොනවා වෙලාද මේ දෙකයි සංයෝගය හැදිලා බිඳ වැටුවට පස්සේ. ඒතර මෙයාගේ ඇතුලේ තියෙන මෙයාගේ ඇතුලේ කැරකෙන්න ඕනේ කාබන් ටිකක් එයාගෙන් අයින් වෙලා යනවා. හරිද? බිස්නස් එක ඇතුලේ කැරකෙන්න ඕනේ සල්ලි ටිකක්. බිස්නස් එකේ දියුණුවට බිස්නස් එක රන් කරගෙන යන්න අවශ්‍ය කරන සල්ලි ටිකක් වැදගත්ම වෙන සල්ලි ටිකක් බිස්නස් එකෙන් එළියට යනවා. ඒක හොඳ දෙයක්ද? හොඳ දෙයක් නෙමෙයි නරක දෙයක්. ඒකින්ද අපි කියනවා
ශුද්ධ කාබන් හානියක් සිද්ධ වෙනවා කියලත් මෙන්න මේ වැඩේ හින්දා. ඉතින් ඔය ක්‍රියාවලියේදී ළමයි හරි ඔය ක්‍රියාවලියේදී බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හරි මේකෙදී මෙන්න මේ ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව කියන එකේදී සිද්ධ වෙලා තියෙන ළමයි ඔක්සිජන් වැය වෙලා කාබන් ඩයොක්සයිඩ් හැදෙන එක හරිද? එතකොට ඔක්සිජන් වැය වෙලා කාබන් ඩයොක්සයිඩ් හැදෙන හොඳ ප්‍රසිද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා ළමයි. මොකක්ද ඔක්සිජන් වැය වෙලා කාබන් ඩයොක්සයිඩ් හැදෙන ප්‍රසිද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා. මොකද්ද? ප්‍රතික්‍රියා මාලාවක් එක ඇත්තටම. ඔක්සිජන් වැය වෙලා කාබන් ඩයොක්සයිඩ් හැදෙන ප්‍රතික්‍රියා මාලාවක් තියෙනවා. මොකක්ද ඒකට අපි කියන්නේ ළමයි? ඔක්සිජන් වැය වෙලා හරි ඔක්සිජන් වැය වෙලා කාබන් ඩයොක්සයිඩ් එළියට නිදහස් වෙන ප්‍රසිද්ධ ප්‍රතික්‍රියා මාලාවක් තියෙනවා. ඒක අපි හඳුන්වනවා සෛලීය ශ්වසනය. හරිද? ශ්වසන ප්‍රතික්‍රියාව. එතකොට මෙතනදිත් ඒ ශ්වසනයක් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ ශ්වසනය මොනා කරන ASCIIද වෙලා තියෙන්නේ? මොනා කරන ASCIIද වෙලා තියෙන්නේ? ප්‍රබහා සංශ්ලේෂණය කරන ASCII. ඒකින්ද මෙතන සිදුවෙන මේ ශ්වසන ක්‍රියාවලට අපි මොකක් කියලා කියනවද ළමයි? ප්‍රබහා ශ්වසනය. ෆොටෝ රෙස්පිරේෂන්. පැහැදිලිද කතන්දරේ? එතරම් එතන වැඩේ. හරි? එතන වැඩේ එච්චරයි. ඉතින් ওই ප්‍රබහා ශ්වසනය කියන එක එතකොට ශාකයට පැහැදිලිවම හානිදායක ක්‍රියාවලියක්. ඒක වෙන්නේ අර විදිහට අර මේ රුබිස්කෝගේ දෙපිට කාට්ටු ගතිය හින්දා. අර වැඩියෙන් තියෙන එක්කෙනා එක්ක තමයි අදාළ වෙලාවදී සම්බන්ධ වෙන්නේ. එයා හරි නරකයිනේ එතකොටනේ. එක හිතක් නැහැ යාට. ඒකින්ද මෙන්න මේ මෙයාගේ තියෙන මේ අඩුපාඩුව වළක්වන්න පුළුවන් වෙන්න තමයි ළමයි C4 පතය කියන එක ඩෙවලොප් කරගන්නේ. C4 පතය. එතකොට ඕකෙදි වෙන්නේ ළමයි මෙන්න මේ විදිහට මේ C4 පතය කියන එකේදී මේ කැල්වින් චක්‍රය කියන එක යොදා ගන්නවා. ඒ කැල්වින් චක්‍රය කියන එක හරි මේගොල්ලෝ ස්ට්‍රැටජිකලි හරිද? ඒ කියන්නේ මම දන්නේ ඒකට සිංහල වචන මොකද? ස්ට්‍රැටජිකලි කියන එකට සිංහල වචනේ උපායශීලී විදිහට. හරි? උපායශීලී විදිහට මේ රුබිස්කෝ සහිත මේ කැල්වින් චක්‍රය විශේෂ තැනකට සීමා කරනවා. ඒ විශේෂ තැන නිකන් අධි ආරක්ෂිත කලාපයක් වගේ. ඒකේදී ඒ එතන C4 පතේ කියන එකේදී ඒ කැල්වින් චක්‍රය කියන එක දාලා තියෙන තැන කොයිම වෙලාවකවත් මොනම අවස්ථාවකදීවත් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඔක්සිජන් ප්‍රමාණයට වඩා අඩු වෙන්නේ නැහැ. හැමතිස්සෙම මෙන්න මේ தત્ත්වය මෙයා ආශ්‍රිතව පවත්වා ගන්න පුළුවන් නිකන් අධි ආරක්ෂිත කලාපයකට වගේ කැල්වින් චක්‍රය දානවා. කැල්වින් චක්‍රය දාලා ඉවර වෙලා හරිද? මෙන්න මෙතන වැඩි වෙන්නේ. කැල්වින් චක්‍රය දාලා ඉවරලා ඕනෑම අවස්ථාවක ඒ විදිහට ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න පුළුවන් වෙන විදිහට වැඩේ සලසලා තියෙන්නේ. ටිකට් එක තියෙද? ටිකට් එක නෑනේ. තියෙනවානේ. workbook හරි වෙන විදිහට වෙන විදිහට විශේෂ පත්‍ර ව්‍යුහයක් එහෙම හදලා අපි මේකට කියනවා මේ ක්‍රාන්ස් පටක ව්‍යුහය කියලා. අන්න එකක් හදලා මෙන්න මේ වගේ මේ මෙතන තියෙනවා සනාල කලාප වලට ළඟ සෛලයක් අස්සට අර කැල්වින් චක්‍රය කියන එක සීමා කරනවා. එතකොට ඒ කැල්වින් චක්‍රය ක්‍රියාත්මක වෙන එන්නේ සනාල කලාප වටේට තියෙන කලාප කොප්පු සෛල කියලා කියන ඒවා බන්ඩල් ෂීට් සෙල්ස්. අන්න ඒවට හැමතිස්සෙම මොනා කරනවද? ඒගොල්ලන් වටේ ඉන්න නිකන් අර සෛල මගින් ඒවට අපි කියනවා පත්‍ර මැද සෛල කියලා. ඒ පත්‍ර මැද සෛල මගින් කොහොම හරි කාබන් ඩයොක්සයිඩ් හොයාගෙන මෙයාගේ ඇතුළට මේ පත්‍ර මේ කලාපකපු සෛල ඇතුළට කාබන් ඩයොක්සයිඩ් ගෙනල්ලා පුරවන එක තමයි කරන්නේ. ඒකින්ද ඕනෙම අවස්ථාවක පූටිකා වැහුවත් නැතත් ඇරලා තිබ්බත් පූටිකා වහලා තිබ්බත් හැමතිස්සෙම මෙන්න මේ පත්‍ර මැද සෛල කිහිපයකින්ම පත්‍ර මැද සෛල එකක් නෙමෙයි පත්‍ර මැද සෛල කිහිපයකින්ම ඒගොල්ලන්ගේ ඇතුලේ මේ විශේෂ පරිවෘත්ති ක්‍රියාවලියක් සිද්ධ වෙලා ඒකෙන් නිපදවන කාබන් ඩයොක්සයිඩ් මෙන්න මේ විදිහට මේ කලාපකපු සෛලයට ගෙනල්ලා පුරවනවා. ඒකින්ද මේ කලාපකපු සෛල ඇතුලේ ඉන්න ඒ ක්‍රියාත්මක වෙන
කැල්වින් චක්‍රය ආශ්‍රිතව කවදාවත් අර කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ ඔක්සිජන් ප්‍රමාණයට වඩා. ඒකින්ද කාබන් ඩයොක්සයිඩ් හැමතිස්සෙම වැඩියෙන් තියෙන්නේ. ඒකින්ද රුබිස්කෝ අර නොමග යන එක වළක්වලා තියෙනවා. ඉතින් එතකොට ඒ අනුව බැලුවම ළමයි මේ C4 පතය කියලා කරලා තියෙන වැඩේ තමයි අර හොඳට වැඩ කර කර හිටපු මේ හරිද ඒ කැල්වින් චක්‍රයව අර යහමගට ගන්න එක. හොඳට වැඩ කරකව හිටපු කැල්වින් චක්‍රයට නොමග යන්න නොදී යහමගට ගන්න එක තමයි C4 පතේදී කරලා තියෙන්නේ. ඉතින් C4 පතේදී ඔය වැඩේ කරලා තියෙන විදිහ ටක් ගාලා අපි යන්දොත් ඉතින් එහෙම මෙතන ඉවර වෙනවා මේක හරි. එන්න මේ විදිහට මේ හරි ඒ C4 පතේදී ඔය ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය කරන්න සෛලාකාර දෙකක් දායක වෙනවා. එකක් තමයි ඔය විදිහට අපි පෙන්නුව මේ පත්‍ර මධ්‍ය සෛල මෙසොෆිල් සෙල්ස් කියලා කියන පත්‍ර මධ්‍ය සෛල. පත්‍ර මධ්‍ය සෛල කියන එකේදී ඔය විදිහට අර එළිය හිටපු කාබන් ඩයොක්සයිඩ් අල්ල ගැනීම සඳහා භාවිතා කරන ළමයි ෆොස්ෆෝඊනෝල් පයිරුවේට් කියලා කෙනෙක් කාබන් පරමාණු 3ක කෙනෙක්. එතකොට එයා කාබන් ඩයොක්සයිඩ් අල්ලගෙන ටක් ගාලා හදනවා ඔක්සලෝ ඇසිටේට් කියලා කාබන් පරමාණු 4ක කෙනෙක්. ඒ ඔක්සලෝ හැදිච්ච ඔක්සලෝ ඇසිටේට්ට සාපේක්ෂව එයා ස්ථායි තමයි. හැබැයි එයාට වඩා ස්ථායි කෙනෙක් බවට මෙයා ටක් ගාලා පරිවර්තනය වෙනවා. එයා තමයි මැලේට් කියලා කියන්නේ. හරි එහෙ නැත්නම් මැලේට් වෙන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට ඇස්පාටේට් වෙන්නත් පුළුවන්. ඒක ඉතින් ශාකය අනුව තීරණය වෙනවා. එයාත් කාබන් පරමාණු 4ක එක්කෙනෙක් තමයි. මෙන්න මේ හැදිච්ච මැලේට් හෝ ඇස්පාටේට් ඊට පස්සේ පත්‍ර මධ්‍ය සෛල වලින් එළියට අරගෙන යනවා. පත්‍ර මධ්‍ය සෛල වලින් එළියට අරගෙන යනවා යාබදව තියෙන මේ පත්‍ර මධ්‍ය සෛල වලින් යාබදව තියෙන අර කලාපකපු සෛල වලට බන්ඩල් ෂීට් සෙල්ස් වලට කලාපකපු සෛල වලට මෙන්න මේගොල්ලෝ ප්ලාස් බන්ධය ඔස්සේ අරගෙන ගිහලා අපි නිකන් මැලේට් වලින් ගමු කතන්දරේ. මැලේට් කියන කාබන් පරමාණු 4 සංයෝගය ටක් ගාලා මේ විදිහට මේ කලාපකපු සෛල ඇතුළේදී පයිරුවේට් බවට බිඳහෙලීම උත්පේරණය කරනවා. පයිරුවේට් කියලා කියන ළමයි දන්නවා කාබන් පරමාණු 3ක සංයෝගයක්. එයා හැදුනට පස්සේ එයා ආපහු මේ විදිහට මේ පත්‍ර මධ්‍ය සෛල වලට ඇවිල්ලා ඒ පත්‍ර මධ්‍ය සෛල වලදී ඒ පයිරුවේට් කෙනෙක් කෙනාට ATP ගේ උදව්වෙන් ෆොස්ෆේට් කාණ්ඩයක් සම්බන්ධ කරලා පයිරුවේට් ෆොස්ෆෝයිනෝල් පයිරුවේට් බවට පත් කරනවා. හරිද? ඕක තමයි වෙන්නේ ළමයි. එතකොට මෙන්න මේ කාබන් පරමාණු 4 මැලේට් කාබන් පරමාණු 3 පයිරුවේට් බවට පත් වෙද්දී එයාගෙන් එළියට මෙන්න මේ විදිහට කාබන් ඩයොක්සයිඩ් නිදහස් වෙනවා. මෙන්න මේ විදිහට තමයි අර පත්‍ර මධ්‍ය සෛලවල උදව්වෙන් කලාපකපු සෛල ඇතුළට කාබන් ඩයොක්සයිඩ් ගෙනල්ලා පුරවන්නේ. එතකොට මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් ටික පාවිච්චි කරලා තමයි ළමයි ඔය කැල්වින් මේ කලාපකපු සෛල ඇතුලේ කැල්වින් චක්‍රය ක්‍රියන එක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ විදිහට මේ පත්‍ර මධ්‍ය සෛල කිහිපයක් කලාපකපු සෛලයට මේ විදිහට කාබන් ඩයොක්සයිඩ් ගෙනල්ලා පුරවන නිසා මේ කලාපකපු සෛල ඇතුලේ තියෙන කැල්වින් චක්‍රය ආශ්‍රිතව කවදාවත් අර කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ ලේසියකට. හරි. ඔහොම තමයි වෙන්නේ. ඉතින් එතකොට ළමයින්ට පැහැදිලි අර මෙතන තිබ්බ කැල්වින් චක්‍රයට තව පොඩි මොඩිෆිකේෂන් එකක් කරලා තමයි මේ විදිහට මේ C4 පතේ කියන එක හදාගෙන තියෙන්නේ. එතකොට හරි ඇඩප්ට් එකක් ගහලා වගේ නිකන්. පැහැදිලිද? එතකොට ඒ හරහා අර කැල්වින් චක්‍රය ඇතුලේ ක්‍රියාත්මක කරන රුබිස්කෝ එන්සයිමෙන් නොමග යන එක වළක්වලා තියෙනවා. හරි. ඊට අමතරව මෙන්න මේක තමයි C4 පතේ සරලව ගත්තොත් එහෙම ඔය C4 පතේ ගත්තට පස්සේ ළමයි ඔය C4 පතේදී අපිට දායක වෙන එන්සයිම් ටික ටක් ගාලා මතක් කරගන්න ඕනේ. මේකෙදී ෆොස්ෆෝයිනෝල් පයිරුවේට් කියන එක්කෙනාවත් එක්ක කාබන් ඩයොක්සයිඩ් සම්බන්ධ කරලා ඔක්සිජන් හදන එක උත්ප්‍රේරණය කරන විශේෂ එන්සයිමයක් තියෙනවා. එයාගේ නම තමයි ළමයි PEP කාබොක්සිලේස් කියන එක්කෙනා. මෙයාගේ දෙපිට කාට්ටු ගතියක් නැහැ. මෙයා ස්ට්‍රේට් එක්කෙනෙක් එක හිත තියෙන්නේ. එයා කාබන් ඩයොක්සයිඩ් එක විතරයි නම් කාබන් ඩයොක්සයිඩ් එක විතරයි සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ. ඊට අමතරව මෙන්න ඉතින් මේ මැලේට් පයිරුවේට් බවට පත් වෙලා මැලේට්ගෙන් කාබන් ඩයොක්සයිඩ් නිදහස් වීම කියන එක උත්ප්‍රේරණය කිරීම සඳහා අන්න එතනදී දායක වෙන විශේෂ එන්සයිමයක්. එයාගේ නම තමයි ළමයි පැහැදිලිවම මේ කාබොක්සිල් හරණ එන්සයිම කියනවා. කාබොක්සිල් හරණ ඩීකාබොක්සිලේෂන් එන්සයිම්ස්. ඊට අමතරව මෙන්න මේ කැල්වින් චක්‍රය කියන එක ආශ්‍රිතව ළමයි ක්‍රියාත්මක වෙන අපේ අර සුපුරුදු එන්සයිමේ තියෙනවා රුබිස්කෝ. එයා දැන් නොමග යන එක නවත්තලා හරි මගට අරගෙන තියෙන්නේ මෙන්න මේ විදිහට C4 පතේ මගේ. හරිද? ඉතින් එතකොට ඔය ක්‍රියාවලි දෙකේදී අර කැල්වින් චක්‍රය කියන එකට C3 පතේ කියලා මේකට C4 පතේ කියලා කියන්න හේතුව තමයි ළමයි දැක්ක මෙන්න ඉදිරිය කැල්වින් චක්‍රය කියන එකේදී
ඒ හැදිච්ච ප්‍රථම ස්ථායි ඵලය දැක්කනේ ඔයගොල්ලෝ. හරි කැල්වින් චක්‍රය කියන එකේදී හැදිච්ච ප්‍රථම ස්ථායි ඵලය කියන. හරි මොකද මේ කැල්වින් චක්‍රය කියන එකේදී හැදිච්ච ප්‍රථම ස්ථායි ඵලය කියන එකනා අර 3pga කියන එකනා ගත්තට පස්සේ ආකාබන් පරමාණු තුනක එක්කෙනෙක්. හැබැයි ඒකත් එක්කම ළමයි දැක්ක මෙන්න මෙතන C4 පතේ කියන එකේදී හැදිච්ච ප්‍රථම ස්ථායි ඵලය කියන එකනා කාබන් පරමාණු හතරක එක්කෙනෙක්. අන්න ඒක මත පදනම් වෙලා තමයි මේකට C4 පතේ කියලා කියන්නේ. ඉතින් මේ C4 පතේ ක්‍රියාත්මක වෙන හින්දා අර ශාකයකට නියඟ කාලයකදී ජලය ආරක්ෂා කරගන්න කියලා පූටිකා වැහුවත් අර රුබිස්කෝ ඉන්න තැනට කාබන් ඩයොක්සයිඩ් ගෙනල්ලා පුරවන මෙන්න මේ විශේෂ ප්‍රතික්‍රියාවක් තියෙන නිසා ඒ නියඟ කාලයේදී වුණත් ජලය ආරක්ෂා කරගන්න පූටිකා වැහුවයි කියලා රුබිස්කෝ ආශ්‍රිතව ඔක්සිජන් ප්‍රමාණය ඉහළ යන්නේ නැහැ. හරි? ඊට අමතරව ළමයි එයා තව අනුවර්තනයක් විදිහට ඇති කරගෙන තියෙනවා ළමයි. මෙන්න මේ රුබිස්කෝ ඉන්න කලාපකපු සෛල ඇතුලේ හරිත ලව තියෙනවා. ඒ හරිත ලව වල PS දෙක පද්ධතිය පැත්ත පළාතකට ගෙනල්ලා නැහැ. හරිද? PS දෙක පද්ධතිය පැත්ත පළාතකට ගෙනල්ලා නැහැ. PS දෙක පද්ධතිය තියා ඒ කලාපකපු සෛල ඇතුලේ තියෙන හරිත ලව වල ඒ ප්‍රභා පද්ධති මොකක්වත් නැති වෙන ගානට ග්‍රැනා නැති වෙන ගානටම ඒ වගේ විභේදනය අඩු කරලා තියෙනවා. හරිද? අන්න එහෙම විශේෂ අනුවර්තන සෙට් එකක් කරලා තමයි මේ රුබිස්කෝ නොමග යන එක වළක්වගෙන තියෙන ළමයි. හරිද? ඕක තමයි ළමයි ප්‍රභා සංශ්ලේෂණ. හරි? ටගල මතක් වුණාද වැඩේ? ටිකක් වෙලා ගියා අපිට අද ලොකු කොටසක් නිසා. හරිනේ? හරිද? මතක් වුණාද? ඈ කොහොමද? හරිනේ? හරි. now එතකොට ප්‍රවාහ සංශ්ලේෂණය වන ලොකු කොටසක් ටක් ගාලා වේගෙන් හරි සුපිරි වේගෙන් හරිද? අධික වේගෙන් නිකන් සොනික් වගේ ගිහිල්ලා අපි ටික මතක් කරගත්තේ. ඔව් ෆ්ලෑෂ් වගේ. ඉතින් එතකොට මේ ඔන්න ඔය ටික තමයි වැඩේ යන්නේ. හරිනේ? බ්‍රේන් ටැප් එක දාන්නම් MCQs හරි. ඉතින් හදන්න බෑලම පොඩ්ඩක් ඉන්න චූට්ටක් ඉන්න මේ දවස් ටික අර එකතු වෙච්ච වැඩ වගේක් කරගෙන යන ගම ඊයේ දවසමත් උදේ 9 ඉඳලා හවස 5 වෙනකන් කරන්ට් එක නැහැ. හිතන්නකො කොච්චර වෙලාවක්ද කියලා ඉතින්. එන වැඩ ගොඩක් ඒ ප්ලෑන් කරලා තිබ්බ පාස් පේපර් ඩිස්කෂන් එක උනත් රෙකෝඩ් කරන්න හිටියේ. කොහෙද ඉතින්? මාර මේකක් නේ ඉතින් කරන්ට් එක කපලා. දවසම නැහැ ඉතින්. එන මවුල්. හරි. ඊට තමයි කතන්දරේ. හරි ඔයගොල්ලෝ වැඩ ටික කරගෙන යන්න. ඉක්මනින් දාන්න මේ වැඩ ටික. පන්ති හොඳයි නා යාළුවන්ටත් කියන්න මේ අපේ පන්තියේ ටිකක් ළමයි අතර ගිහිල්ලා මදි ළමයි. මන් දන්නේ මේ විභාග ලඟ වෙද්දි සාමාන්‍යයෙන් අපේ වීඩියෝස් එහෙම කට්ටිය බලනවා. දැන් හරිම මේ අමාරුවෙන් තමයි views එහෙම යන්නේ. ඒ කියන්නේ මන් දන්නේ අපේ මොකක් හරි උගන්නන එකේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා. මම නම් හිතන්නේ උගන්නන එකේ මොකද එහෙම අවුලක් ඇති කියලා. එහෙම අවුලක් ඔයගොල්ලෝ දැක්කොත් අනිවාර්යෙන් කියන්න. යාළුවන්ට කියන්න පුළුවන් තරම් මෙහෙම පන්තියක් තියෙනවා කියලා නිකන් බොරුවට නිකන් ඔය අනිත් පන්තිවල කටපාඩම් කරන පන්තිවලට ගිහිල්ලා කාලේ නාස්ති කරගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ටක් ගාලා මේ අපි මෝනින් ෆාස්ට් ට්‍රැක් එකත් එක්ක එහෙම සම්බන්ධ වෙන්න කියලා යාළුවන්ට කියන්න මේ පන්තිය ගැන. හරි? ඒක තමයි මට ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ. හොඳට ඉගෙන ගන්න. පළවෙනි එක හොඳට ඉගෙන ගන්න. හරි? අනිත් එක පන්තිය යාළුවන්ටත් දැනුවත් කරන්න. හරිනේ? හරි. තා මාස දෙකයිනේ තියෙන්නේ. මේටිගේ මහන්සි වෙලා වැඩ කරමු ළමයි. ජය එහෙනම් ඔයගොල්ලන්ගේ හීන හැමතිස්සෙම තියාගෙන හීන වෙනුවෙන් අසීමිතව කැප වෙන්න. පාස් පේපර් මෝනින් ෆාස්ට් ට්‍රැක් එකට අදාළ පාස් පේපර් වර්ක් ප්ලෑන් එක කරන්න. 2019 පේපර් එකේ 32 ඉඳලා 40 වෙනකන් MCQs ටික තියෙනවා. ඒ ටික කරන්න. ICA මාස්ටර් එකේ පාස් පේපර් essay එකයි exam target essay එකයි දෙකම කරලා ඉවරයක් කරගන්න. හරි. අපි එහෙනම් හෙට උදේ හම්බෙමු. හෙට අපි සෛලීය ශ්වසනය කියන එක කතා කරලා ඉවරයක් කළා දාමු ළමයි. එතකොට යුනිට් 2 එක සම්පූර්ණයෙන් ඉවර වෙනවා. අර රසායනික පදනම කියන එක ඔයගොල්ලෝ හැමදාම තනියෙන් පාඩම් කරලා මතකින්ද මම ඒක මතක් කරන්න යන්නේ නැහැ. හරි. එහෙනම් මෙතනින් වැට්ටි ඉවරයි ළමයි. සුබ දවසක්. අතිශය පරිදාවත් දවස ගත කරන්න ඔයගොල්ලන්ගේ හීනේ තව හීනට තව ලං වෙනවා ඈ. හරිද? මහන්සියලා වැඩ කරමු. ජය වේවා.